නමස්කාරය කියමු පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදී තබ්බං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදංතා ධම්මස්සවන කාලෝ අයං පදංතා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණා කම්මං සත්තේ විභජති යදිදං හේන පනීතතායාති ශ්‍රද්ධාවන්ත සද්ධර්ම ශ්‍රවණාබිලාෂී පින්වතුනි බෝසත් දරුවනි එදා බුදු පියාණන් වහන්සේ තුන්ලොව සනසවමින් දේශනා කොට වදාළ නිවන් පිණිස පවතින නෛර්යානික අතිගාම්භීර ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නටයි අසන්නටයි මේ සූදානම දේශනාවට මාතෘකා කළේ සූත්‍ර පාඨයක්. ඒ සූත්‍ර පාඨයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ
මූල පණ්ණාසකේ විභංග වර්ගය කොහෙද තියෙන්නේ? මම දැන් කියවනේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ විභංග වර්ගයේ තියෙන නිසා මේ සූත්‍රයට කියනවා චුල්ලකම්ම විභංග සූත්‍රය කියලා. මක් කියලාද? චුල්ලකම්ම විභංග සූත්‍රයේ දේශනා කළේ සුබ කියන මානවකයට. කාටද? සුබට. ඒ නිසාම කියනවා මේ සූත්‍රයට සුබ සූත්‍රය කියලා. මොන සූත්‍රයේද? සුබ සූත්‍රය. දවසද්දා මේ සුබ භාගතුන් වහන්සේව හම්බ වෙන්න ගියා. වැන්දා. එකත් පසක ඉඳගත්තා. භාගතුන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්න 14ක්. කීයක් අහනවද? ප්‍රශ්න 14ක්. මේ සුබ කියන්නේ හරීම ලස්සන කෙනෙක්. ඒ නිසා තමයි යාගේ නමත් සුබ උනේ. මෙයාගේ ජොබ් එක තමයි වෘත්තිය තමයි සුබ යනු අංග විද්‍යා පාඨකයෙක්. ඒ කියන්නේ මූණ බලලා ඇඟ බලලා අත බලලා අතේ රේඛා බලලා යම් යම් ප්‍රකාශ කරන අයට කියනවා අංග විද්‍යා පාඨකයෝ කියලා. සිංහලෙන් කියනවා ශාස්ත්‍ර කරුවෝ කියලා. මේ සුබ කියන්නේ ප්‍රසිද්ධ ශාස්ත්‍ර කරුවේ. එයාගේ වෘත්තිමය පරිසරය තුල එයාගේ විෂය තුල එයාට තිබ්බ ප්‍රශ්න 14ක් බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා. ඒ ප්‍රශ්න 14 ඇහෙන්නේ කාරණා කීපයක් පදනම් කරගෙන. කාරණා 7ක් තියෙනවා. මේ කාරණා 7 තමයි ප්‍රශ්න 14ක් උනේ. ඒ කාරණා 7 තමයි ඔය මතක තියාගන්න ඕනේ. ඉවරුණාට පස්සේ මම ප්‍රශ්න අහනවා. කියාපු බණ මං ආපිට අහනවා. රිපීට් අහනවා. එතකන් දෙන්නේ කණ්ඩ. ඔව්. උත්තර දෙන්න බලාගෙන බණ අහන්න ඕන. ඒ කාරණා 7 තමයි ආවුෂය, ආබාධය, වර්ණය, කුලය, තේජස, භෝග නුවණ. දැන් ඕගොල්ලෝ කියන්න බලන්න. ආවුෂය, ආබාධය, වර්ණය, කුලය, තේජස, භෝග නුවණ. දැන් ඕක කොහොමද ප්‍රශ්න 14ක් වෙන්නේ? එක්සැම්පල් උදාහරණ. ආවුෂය සම්බන්ධ ප්‍රශ්න 2යි. ස්වාමීනි භාගතුන් වහන්සේ කෙනෙකුට ආවුෂය අඩුයි. මොකක්ද හේතුව? එහෙනම් අනික් ප්‍රශ්නේ මොකක්ද? කෙනෙකුට ආවුෂය වැඩි. මොකක්ද හේතුව? ආබාධ සම්බන්ධවත් ප්‍රශ්න 2යි. කෙනෙකුට ආබාධ වැඩි. මොකක්ද හේතුව? කෙනෙකුට ආබාධ අඩුයි, නිරෝගීමත්. මොකක්ද හේතුව? මේ විදිහට දෙපැත්තට ඇහුවාම ප්‍රශ්න කීයක් ඇහෙනවද? 14ක් ඇහෙනවා. සාමාන්‍යයෙන් ප්‍රශ්න 14ක් නම් උත්තර කීයක් තියෙන්න ඕනේද? ප්‍රශ්න 14කට පිළිතුරු කීයක් තියෙන්න ඕනේද? එමෙන්ම තියෙන්න ඕනේ. 14ක්ම තියෙන්න ඕනේ. හැබැයි භාගතුන් වහන්සේ දා දුන්නේ එක උත්තරයයි. තනි උත්තරයයි. ප්‍රශ්න 14ම කැපිලා යන්න දුන්නේ එක උත්තරයයි. ස්වාමිනී කෙනෙකු ලස්සනයි. තව කෙනෙකු එහෙම නෑ. අව ලස්සනයි. කෙනෙක් ධනවත්, තව කෙනෙක් දුප්පත්. කෙනෙක් උගත් වෙරි, තවත් කෙනෙක් නූගත් වෙනවා. මොකද්ද හිමියනි මේකට හේතුව? මේ වර්ග කිරීමට, මේ කොටස් කිරීමට, මේ බෙදීමට මොකද්ද හේතුව කියලා අහන තැන බුදුහාමුදුරන්ගේ උත්තරේ තමයි කම්මස්සකා මානව සත්තා. මානවකය සත්වයින්ට එහෙම වෙන්නේ කම්මස්සකා කර්මය හන්දා. කෙනෙකු ධනවත් වෙදි තව කෙනෙකු දුප්පත් වෙන්නේ මක් නිසාද?
කර්මයේ හින්දා. කෙනෙකු උගත් වේ තවත් කෙනෙකු නුගත් වෙන්නේ මක් නිසාද? කර්මයේ හින්දා. කෙනෙකු නිරෝගීමත් බව ලබද්දී තවත් කෙනෙක් බොහෝ කල ඇඳක දපන්නේ මක් නිසාද? ලෙඩෙක් වෙලා. කර්මය නිසා. උත්තරේ තමයි කර්මය. මේ කර්මයාගේ ස්වභාවය, කර්මයාගේ වෘත්තිමය පරිසරය භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. කම්ම දායාද. කර්මය තමයි අපි අරගෙන ආපු දේ. අපේ දායාදය, අපේ වත්කම, අපේ උරුමය, අපි රැස් කරපු දේ, අපි අරගෙන ආපු දේ. කම්ම යෝනි කොටින්ම කිව්වොත් සත්වයා උපදින්නේ මොකක් නිසාද? කර්මය හන්දා. කම්ම බන්දු කර්මය තමයි ඥාතිය. කම්ම පටිසරණ කර්මය තමයි එකම පිහිට. කම්මං සත්තේ විභජති සත්වයාව විභජති බෙදයි මේ කර්මයා විසින්. කොහොමද? හීන පනීතතායාති. හීන කියන්නේ පහත්, පනීත කියන්නේ උසස්. මේ අඩු වැඩි පරහ ඇති කලේ, මේ නැති බැරි පරහ ඇති කලේ, මේ පුළුවන් නොහැකි තත්ත්වය ඇති කලේ කර්මයයි කියලා භාගතුන් වහන්සේ පහදනවා. ඔබට මේක තේරෙනවා. ඇයි ඔබ මීට කලින් කර්මය ගැන බණ අහලා තියෙන හන්දා. හැබැයි මේ මොකක්වත් ඔබට තේරුනේ නෑ. ඇයි එයා මීට කලින් කර්මය කියන වචනේවත් අහලා තිබ්බ කෙනෙක් නෙවෙයි හන්දා. සුබ කියනවා බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරනේ හරියට මට තේරෙන්නේ මගේ මූණ වහලා පනීත භෝජනයක් ඉස්සරහින් තිබ්බා වගේ. මට හිතෙනවා මේක පනීත ඇති කියලා. හැබැයි මට පේන්නෙත් නෑ. ගඳක් සුවඳක් දැනෙන්නෙත් නෑ. මට කණ්ඩත් බෑ. ඇයි ඒ මුහුණ වාලා? ඔබ වහන්සේගේ දහම් කතාවත්, ඔබ වහන්සේගේ උත්තරයත් පනීතයයි, හොඳයයි, මනවයි මට හිතෙනවා. හැබැයි මේ මොකක්වත් මට තේරෙන්නේ නෑ. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම මට තේරුනේ නෑ. මේ වැහුම් ගලවලා තේරෙන්න කියන්න කිව්වා. සියල්ලම දන්න බුදුහාමුදුරෝ, සත්වයාව හඳුනා ගන්න පුළුවන් දැනුමක් තිබ්බ බුදුහාමුදුරෝ, සුබට මේක තේරෙන්නේ නැති බව දැනගෙනත් ඇයි නොතේරෙන්න උත්තරයක් දුන්නේ? භාගතුන් වහන්සේ දන්නවා මේකට මේක තේරෙන්නේ නෑ කියලා. දැනගෙනත් ඇයි නොතේරෙන්න උත්තරයක් දුන්නේ කියලායි මම මේ අහන්නේ. මොකක්ද ඒකට හේතුව? මොකක්ද හේතුව? බුදුහාමුදුරන්ට විතරක්ම තියෙන, පසේ බුදුවරෙක්ටවත් මහරහතන් වහන්සේ නමකටවත් එව්වයින් එකක්වත් නැති ඥාන කීයක් තියෙනවද? බුදුහාමුදුරන්ට විතරයිම තියෙන්නේ. පසේ බුදුවරෙක්ටවත් නැහැ, මහරහතන් වහන්සේ නමකටවත් නැහැ, එව්වයින් එකක්වත්. ඒ සත්‍ය ඥාන අනෙක් අයට තියෙනවා. බුදුහාමුදුරන්ට විතරමයි තියෙන්නේ. බුදුහාමුදුරන්ට විතරමයි සාධාරණ. අනෙක් අයට අසාධාරණයි. ඕන් වචනයක් දුන්න උත්තරේ දෙන්න. සඩ් අසාධාරණ ඥාන. ඒ වචනේ මේ අදහස තියෙනවනේ. කාටද අසාධාරණ? රහතන් වහන්සේලාට. පසේ බුදුවරුන්ට නැති හන්දා. කාටද සාධාරණ? බුදුහාමුදුරන්ට විතරමයි. ඒ ඥාන හය වෙන කාටවත් පිළිටන්නේ නැහැ. ඒ ඥාන හයෙන් එකක් තමයි සත්වයාව හඳුනාගත හැකි නුවණ. ඔබව මාව දන්න නුවණ. ඒ නුවණට කියන්නේ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය. මොන ඥානයේද? අපිව හඳුනන ඥානය. බුදුහාමුදුරෝ හඳුනාගත්තා සුබ යනු මාන්නකාර කෙනෙක්, උඩගු කෙනෙක්. එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ තේරෙන්න බණ කියන එක නෙවෙයි, මේකගේ මහාන් තත්ත්වකම නැති කරන්න ඕනේ. ඒ නිසා තමයි නොතේරෙන්න උත්තරයක් දුන්නේ. බුදුහාර මාන්නේ දුරු කළා. පස්සේ තේරෙන්න උත්තර දුන්නා. අපි වෙලාවටත් ගැලපෙන්න කීපයක් ගැන කතා කරමුකෝ. පළවෙනි ප්‍රශ්නේ, ස්වාමිනී භාගතුන් වහන්සේ කෙනෙකුට ආයුෂය අඩුයි. අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු, මිනිස්සුන්ට කොහොමත් ආයුෂය අඩුයි. අපිට මහ කාලයක් ජීවත් වෙන්න බෑ. හැබැයි පින්වතුනි අපිට નિયમિત කාලයේවත්
අපිට උරුම කාලේවත් ජීවත් නොවි ඇතමෙක් අඩු වයසෙන් මැරෙනවා. අකාලේ නැහෙනවා. බලන්නකෝ මේ දවස්වල මලකෙවල් දිහා. මැරෙන තරමක් මැරෙන්නේ නවයෝන් දරුවෝ. මැදි වයසේ අය. අහන පොර්තිත් ඔක්කොම තරුණ පහේ අයගේ මරණයන්. ඇයි මේකට මොකද්ද හේතුව? එදා නායෝනේ අනතුරින් ස්වාමින් වහන්සේලා කීප නමක් අපවත් වුණා. 8 නමක් අපවත් වුණා. ඇල්ලි අනතුරිනුත් බොහෝ පිරිසක් මලා. ඒ ගොඩක් අය මහ කාලය ජීවත් වෙච්ච අය නෙවෙයි මේ දරුවෝ තරුණ පහේ අය මැදි වයසේ අය. අවුරුදු 40න් 45න් මැරෙනවා මිනිස්සු. මොකක්ද ඒකට හේතුව? මොකක්ද ඒකට හේතුව? උපරිමේ කියන්නේ අවුරුදු 75ක් 80 වන්නේ. මං කියන්නේ එච්චර කල් ජීවත් වෙන්නේ නැතුව කෙනෙක් ඊට මෙහා පැත්තේ මැරෙනවා නම් ඇයි එහෙම මැරෙන්නේ කියලා. කර්මය උත්තරේ මොකද්ද? කර්මයේ ප්‍රශ්න 14ටම දුන්න ප්‍රථම පිළිතුර තමයි මොකද්ද? කර්මය. සුබට තේරුණාද? තේරුන්නේ නැහැ. පැහැදිලි කළා මොන කර්මයේද? සසර කළ ප්‍රාණඝාත කර්මය. සංසාරේ කවමදාවක හරි තවත් කෙනෙකුගේ ජීවිතයක් උදුරගත්තොත් ප්‍රාණඝාතයක් කළොත් අපාගත වෙනවා. අපායක නොගොස් මනුස්ස ලෝකයක උපන්න දවසකට පින්වතුනි පරමාවුසයක් නම් විඳින්න හම්බ වෙන්නේ නෑමයි. අකාලේ නැහෙන්න වෙනවා. අඩු වයසෙන් මැරෙන්න වෙනවා. ඔබත් මමත් ජීවත් වෙන්න කැමති. සබ්බේ සංජීවිතම් ප්‍රියං. අපි ජීවත් වෙන්න හරීම කැමති. අපිට ජීවත් වෙන්න ඕනේ. අපි මැරෙන්න බයයි. සබ්බේ බායන්ති මච්චුනෝ. අපිට අපේ ජීවිතේ යම් පමණකින් හරි වටිනවා. අපිට අපේ ජීවිතේ ස්තරං. එහෙනම් අනෙක් අයටත් ඒක එහෙමම තමයි. සතාසි උපාවන්ටත් උන් සත්තු තමයි. හැබැයි උන්ටත් උන්ගේ ජීවිතේ වටිනවා. උනුත් ජීවත් වෙන්න කැමති. මැරෙන්න හරි බයයි. දණ්ඩක් අතර ගන්නකෝ ඇකිලෙන හැටි බලන්න බය වෙනවා. එහෙනම් පින්වතුනි ඒ සංඥාවෙන් මේ සමාජයේ දිහා බලන්න. අත්තානං උපමං කତ୍වා. තමන්ට වෙනවට අකමැති දේවල් කාටවත් කරන්න එපා. න හනෙයන ගාතේ. තමන් කැමති නෑ හිංසනයක් ලබන්න. තමන් කැමති නෑ නැහෙන්න. එහෙනම් කාටවත් හිංසා කරන්න එපා. කාගේවත් ජීවිතයක් උදුර ගන්න එපා. කාටවත් ගින්දර දෙන්න එපා. කේලම් කියන්න එපා. පෞල් කොටවන්න එපා. කාගේවත් විනාශයකට පින්වතුනි වචනයකින්වත් හවුල් වෙන්න එපා. එහෙම දල්වන ගින්දර දෙන ගිනි Tamanටත් ආපිට එන දවසක් එනවම තමයි. අම්බර කිව්වට පස්සේ අකුරු දදා වචන දදා අලුතින් කතන්දර හදා දුන්න ගින්දර පින්වතුනි පත්තු වෙද්දී හරි සතුටුයි. පෞල් කැඩෙද්දී රණ්ඩු සරුවල් හැදෙද්දී මෙහුම් මෙහි ඉඳන් ප්‍රීති ගෝසා පවත්වනවා. හැබැයි ඒ ගින්දර ආපිට Tamanටත් එනවා. තමන්ගේ පවුලක් නැසෙනවා. තමන්ගේ ජීවිතෙත් පිච්චෙනවා. එදාට ඒ ගින්දර පින්වතුනි ආපු දවසට නිවන්න කවුරුවක්ම නැහැ. තමන්ට ඇවිලෙන්න වෙනවා. පිච්චෙන්න වෙනවා. අර එදා තිබ්බ හිනාව අද අතුරුදහන් වෙනවා. යස්ස අස්සු මුකෝ රෝදං විපාකම් පටිසේවති. කඳුළු පිරිච්ච මෝණෙන් අර විපාක ලබන්න වෙනවා. කරන කලට පව් මීරිය මීසේ කරද්දි හරි සතුටුයි. සිනහ වෙවි වැරදි කළා. සතුටු වෙවි විනෝදයෙන් වැරදි කළා පව් කළා. හැබැයි ගින්දර ලබද්දී විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ පිච්චෙන්න වෙනවා. ඇවිලෙන්න වෙනවා. අපේ පින්වතුනි ඒ නිසා කාටවත් කරදර කරන්න එපා. වචනකින්වත් හිංසා කරන්න එපා. බේර ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔබ ඉදිරියේ කුඹියෙක්ටවත් මැරෙන්න දෙන්න එපා. අටපිරිකරේට පෙරහංකඩ යාවේ ඕකයි. සිවුරක් වනන්න කලින් භාගතුන් වහන්සේ වදාරනවා කොනක ඉඳලා අනිත් කොන දක්වාම ඇඟිලි ටිකකින් පිරිමැදන් යන්න. ප්‍රාණියෙක් ඉන්නවා නම් අයින් වෙයි.
ඒ තරමටම පින්වතුනි අවිහිංසාවාදී ධමයක් භාගතුන් වහන්සේ පහදා වදාලා. ඒ නිසා තමන්ගේ පාද පියවරකින්වත් හුස්ම රැල්ලකින්වත් අනේකාට කරදරයක් නොවි ආශිර්වාදාත්මක ජීවිතයක් ඔබ ගත කරන්න. ඔබට ඒක ආරක්ෂක ධර්මයක් බවට පත් වෙනවා, පිළිතක් බවට පත් වෙනවා. පහනක් දැල් වෙන්න ප්‍රධාන සාධක දෙකක් ඕන. මොනවද? අර පහන පත් වෙන්නේ මොනවද තියෙන හින්දාද? ඔව් තෙලුත් ඕනේ. තව මොනවද ඕනේ? තිරෙත් ඕනේ. ඔබටත් දිලෙන්න ඔබටත් බැබලෙන්න ප්‍රධාන සාධක දෙකක් වමනයි. මොනවද? ඔබ ජීවත් වෙන්නේ මොනවා තියෙන හන්දද? ආවුසයක් තියෙන්න ඕනේ. බොහොම හොඳයි. අපි හැමෝම ගෙනාව පින්වතුනි ආවුසයක්. ඒක වෙනස් වෙනවා. විෂමාකාරයි. මට තියෙන ආවුසේ ඔය ඇත්තන්ට නැති වෙන්න පුළුවන්. ඔය ඇත්තන්ට තියෙන ආවුසේ මට නැති වෙන්නත් පුළුවන්. ඒක ඩිපෙන්ඩ්. ආවුසයත් එක්කම ගැලපෙනවා මොකද්ද? කර්මය. ජීවත් වෙන්න කර්මයකුත් ඕනේ. භාගතුන් වහන්සේ වදාරනවා කර්ම දෙකක් ගැන. උපතක් ලබා දෙන්නේ කර්මය. කම්ම යෝනි කිව්වේ ඒකයි. ඒ කර්මයට කියනවා ජනක කර්මය කියලා. ජීවත් වෙන්නේ කර්මයන් මත. ඒ කර්මයට කියනවා ප්‍රවෘත්ති කර්මය කියලා. ධර්ම ඉගෙන ගන්න, දැනගන්න, හොයන්න, සක්ෂිමත් වෙන්න පින්වතුනි ධර්මයෙන් පෝෂණය වන්න, සන්නද්ධ වෙන්න. කවදාවත් හිස් බවක් දැනෙන්නේ නැහැ. පුස් බවක්, තනිකමක්, හුදකලාවක් දන්නේ නැහැ. ධර්මයේ දන්න කෙනා තුල. ඉතින් අපේ පින්වතුනි පාලියෙන් තාත්තට කියනවා ජනක කියලා. ඇයි උපතක් ලබා දුන්න හන්දා. පාලියෙන් අම්මට කියනවා ජානකී කියලා. ඇයි උපතක් ලබා දුන්න තැනැත්ති හන්දා. උපතක් ලබා දෙන්නේ කර්මයයි. ඒ කර්මයට කියනවා ජනක කර්මය කියලා. එහෙනම් ඔබ මා ඇතුළු මේ සත්වය උපදින්නේ මොන කර්මය නිසාද? ජනක කර්මය නිසා. ජනක කර්මයාගේ ඩියුටි එක තමයි උපතක් දීම. සත්වයෝ උපදින්නේ ජනක කර්මය හන්දා. එයාගේ ඩියුටි එක තමයි සත්වයාට සුදුසු පරිදි සුදුසු තැන්වල උපතක් ලබා දීම. එහෙනම් ඔබේ ජනක කර්මය කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. ඒ කුසලයක් කියන්නේ අපි මනුස්ස ජීවිතයක් ලැබුවා. සුගතියක උපන්නා. අකුසලයක් වුණා නම් යන්න ඕනේ අපායනේ. දුගතියක නිපදින්න ඕනේ. කුසලයක් වෙච්චි හන්දායි මනුස්ස ලෝකයක උපන්නේ. පින්වන්ත තැනකට වැටුනේ. අපේ පින්වතුනි ජනක කර්මයාගේ ඩියුටි එක පවතින්නේ උපතක් දෙන තත්වයේ දක්වා විතරයි. උපත දුන්න ගමන් යාගේ ඩියුටි එක ඕෆ් වෙනවා. ඔන් වෙන්නේ කාගේ ඩියුටි එකද? ජීවත් වෙන්න බලපාන කර්මයක් තියෙන. උපතක් දුන්න ඊට පස්සේ මොකද කරන්න ඕනේ? අපි ජීවත් වෙන්න බෑ. ඒ සඳහා බලපානම කර්මයක්. ජීවත් වෙන්න බලපාන කර්මයට කියන්නේ මක් කියලාද? අර මම මුලින් කිව්වේ ප්‍රවෘත්ති කර්මය කියලා. මොන කර්මයේද? ප්‍රවෘත්ති කර්මය. ප්‍රවෘත්ති කියන්නේ පවතිනවා හෙවත් ජීවත් වෙනවා. ඔබ ජීවත් වෙන්නේ කුසලයක් මතද අකුසලයක් මතද? හරි. ඔබේ උත්තරේ ජනක කර්මයේ කුසලයක්. ඒක හරි. හරියටම හරි. දැන් ඔබ ජීවත් වෙන්නේ කුසලයක් මතද අකුසලයක් මතද? ඔබ ජීවත් වෙන්නේ සහ ඔබේ ප්‍රවෘත්ති කර්මයේ කුසලයක්ද අකුසලයක්ද කියලා මම මේ අහන්නේ. පැහිච්ච උත්තරයක් දෙන්න බලන්න. ඔබේ උත්තරේ කුසලය නම් ඔබ සැපම විදින જાතිය. දුක කියලා දෙයක් දැකලත් නැහැ දැනිලත් නැහැ. එහෙමයි මනුස්ස ලෝකෙ ඉන්නවද? ඔබේ උත්තරේ අකුසලය නම් ඔබ දුකම විදින જાතිය. සැප කියලා දෙයක් දැකලත් නැහැ දැනිලත් නැහැ. කදුලක් තරම්වත්. එහෙමයි මනුස්ස ලෝකෙ ඉන්නවද? නැහැ. අපේ ප්‍රවෘත්ති කර්මය ඔය දෙකමයි. අපි කුසලයේ සහ අකුසලයේ මතම ජීවත් වෙනවා. හැබැයි මෙහෙමයි. කෙනෙකුගේ කුසලයේ වැඩි වෙලා අකුසලයේ අඩු වෙන්න පුළුවන්. එතකොට යා සැප වැඩියෙන් විදින සහ දුක අඩුවෙන් විදින සත්‍යය. ආන් එහෙමයි මනුස්ස ලෝකෙ ඉන්නවා.
කෙනෙකුගේ අකුසල පාර්ශවයේ වැඩි කුසල පාර්ශවයේ අඩුයි. එතකොට යා දුක වැඩියෙන් විඳිනවා සැප අඩුවෙන් විඳිනවා. ආන් එහෙමයි මිසක්වා මරණය දක්වාම සැපම විඳින අය. දුකම විඳින අය මනුස්ස ලෝකයේ ඇත්තේ නෑ. ඔන්න දිව්‍ය ලෝකේ ප්‍රවෘත්ති කර්මයේ කුසලය. සතර අපායේ ප්‍රවෘත්ති කර්මයේ අකුසලය. හැබැයි මනුස්ස ලෝකයේ ඔය දෙකමයි. සමහර පහන් තියනව නේද? තෙලුත් තියනවා. තිරෙත් තියනවා. ඒ කියන්නේ දැල්වෙන්න බැබලෙන්න ඕන කරන සියලු කලමනා තියනවා. හැබැයි නිවිලා ගිහිල්ලා. සමහර මිනිස්සුත් ඉන්න අවුරුදු 80ක් විතර ජීවත් වෙන්න ආයුෂයක් තියනවා. ප්‍රවෘත්ති කර්මයක් තියනවා. 40න් 50න් මලා. ඇයි එහෙම මැරෙන්න වෙන්නේ? මක් නිසාද? කර්මය නිසා. මොන කර්මයේද? සසර කළ పూర్වාකෘත ප්‍රාණඝාත කර්මය. ප්‍රාණඝාත කර්ම බලවත් වෙද්දී ජීවත් වෙන්න වරම් තිබ්බත් ජීවත් වෙන්න දෙන්නේ නෑමයි. මෙහිම උපමාවක් බුදුහාර දේශනා කළා. වැද්දෙක් ඉන්නවා. එයා ඊතලයක් අරගෙන යම් ඉලක්කයකට විදින්න හදනවා. විද්දොත් එහෙම හිතන්න මීටර් 300ක දුරක් යනවා කියලා. කොච්චර දුරක් යනවද? මීටර් 300ක දුරක් යනවා. මෙයා මෙහෙන් විදිනවත් එක්කම ළඟ ඉන්නවා මිනිස්සෙ පොල්ලක් අතේ තියාගෙන. එයා මොකද කරන්නේ? අර ඊතලයට ගහනවා. එතකොට ඊතලයට මොකද වෙන්නේ? අච්චරක් දුර යනවද නැත්නම් මෙහයින් වැටෙනවද? මෙහයින් වැටෙනවා. අර දුර යන්නේ නෑ. හැබැයි පොල්ලෙන් ගැහුවේ නැත්නම් මොකද වෙන්නේ? අර දුර යනවා. එමෙම්මයි මේ කතාව. ආවුසයක් තියෙනවා, කර්මයක් තියෙනවා. අරුදු 80ක් විතර ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා, වාසනාව තියෙනවා. හැබැයි පොල්ලෙන් ගහලා ඊතලේ අතරමඟ වැට්ටුවා වගේම ප්‍රාණඝාත කර්ම බලවත් වෙද්දී සංසාරේ කවමදාවකාරී කාගේ හරි ජීවිතයක් උදුරගෙන තිබ්බොත් එහෙම පින්වතුනි ජීවත් වෙන්න පින තිබ්බත් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි පොල්ලෙන් ගැහුවේ නැත්නම් ඊතලේ අරදුර යන්න ආක්සේ සසර කවමදාවකවත් ඔබ මාතින් ප්‍රාණඝාතයක් වෙලා නැත්නම් අපි අවුරුදු 80ක් විතර ජීවත් වෙනවාමයි. ඊළඟ ප්‍රශ්නය ඕක සම්බන්ධවයි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ කෙනෙකු පරමාවශයේ විඳිනවා. අවුරුදු 75ක් 80ක් ජීවත් වෙනා මෙතනත් ඉන්නවා. එහෙම අම්මලා තාත්තලා පරමාවශයේ විඳින සතුටු වෙන්න මොකක්ද හේතුව? කර්මය. මොන කර්මයේද? ඔය ඇත්ත සංසාරේ කවමදාවකවත් කාගේවත් ජීවිතයක් නැසලා නැහැ. ප්‍රාණඝාතය කළා නැහැ. කූඹියෙක්ගේවත් ජීවිතයක් ඝාතනය කළා නැහැ. ඒ නිසා තමයි මනුස්ස ලෝකෙ උපන් අද දවසේ යහමින් පරමාවශයේ විඳින්නේ. වර්ණය සම්බන්ධවත් ප්‍රශ්න දෙකයි. ස්වාමිනී භාගතුන් වහන්සේ කෙනෙකු දුර්වර්ණයි. මොකක්ද හේතුව? සමහර අය කට්ට කළුයි. මෙතනත් ඉන්න එහෙම කට්ට කළු කීප දෙනෙක් මම මූණවත් බලන්නේ නැහැ. මූණ බැලුවොත් අවුල්. මොකද එතකොට හිතෙනවා මේ ආම්දුර මේ අපිටමයි මේ කියන්නේ කියලා. සමහර අය ඉන්නවා ලස්සන පාටක් අහිමි. දුර්වර්ණයි. තලෙලුයි. තලෙලු කියන්නේ ලස්සන පාටක් නෙවෙයිනේ. පැහැපත්ම පාටක් නෙවෙයි. ඇයි ඒ? මොකද්ද හේතුව? කර්මය. මොකද්ද කර්මය? මොන කර්මය? වෛරය. නපුරුසිත. සංසාරේ ගමන තුලදී හරියට තරහ ගියාය. පොඩ්ඩක් නම් කේන්ති ගියාය. තද වෙච්ච අය. පොඩ්ඩ බැරි වුණ තැන තද වෙනවා. තරහ ගන්නවා. එවුන් මරණින් පස්සේ අපාගත වෙනවා. අපායක නොගොස් මනුස්ස ලෝකයේ උපන්නොත් එම කට්ට කලුයි. බලන්න අප්‍රසන්න කලුයි. තලෙලුයි. ලස්සන පාටක් හම්බ වෙන්නේ නැහැ. ඔය කට්ට කළුවයි පට්ට ගේමක් නේ ගහන්නේ සුදු වෙන්න. එහෙමලුනේ. ඔය ටීවී එකේ පෙන්නන්නේ එක එක බේත් ක්‍රීම් වර්ග උලනවා කියලා. ඉන්ජෙක්ෂන් ගා ගන්නවා කියලා. ගානකම් සුදුයි. ලස්සනයි පැහැපත්. ගානක නතර කළාට පස්සේ උන්නට වඩා කළුයි. ඔව් විස ගා ගන්නවා. අනික ගාන්නෙත් මූණේ විතරයි. අත්පා හතර ගැන එච්චර තැකීමක් නැහැ. මූණ හරියට පොයි දවසේ පායන හඳ වගේ. හරියට බැබලෙනවා. සුදුම සුදුයි. අත්පා හතර මාසේ පොය වගේ. අමාවක වගේ. කට්ට කළුයි. අත්පා හතරට මූණ ගැලපෙන්නේ නැහැ. මූණට අත්පා හතර ගැලපෙන්නේ නැහැ. එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. උත්තරේ ඊළඟ ප්‍රශ්නේ තුල තියෙනවා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ කෙනෙකු වර්ණිතයි ලස්සන පාටක් හම්බෙනවා. මේ සුබ කියන්නේ ලස්සන කෙනෙක් කියලා මම කිව්වානේ. මොකද්ද හේතුව? කර්මය. මොන කර්මයේද?
මෛත්‍රිය. සංසාර ගමන තුල පුළුවන් තරම් මෛත්‍රියෙන් ජීවත් වෙච්ච අය දිව්‍ය ලෝකවල උපදිනවා. මනුස්ස ලෝකයේ උපන් දවසේ ලස්සන වෙලා උපදිනවා. පැහැපත් වෙලා උපදිනවා. අපේ වින්වතුනි මෛත්‍රිය වැඩිම ආනිසංස කීයක් තියෙනවද? අංගුත්තර නිකායේ ඒකාදශක වග්ගයේ 11ක් දක්වනවා. සූත්‍රය තමයි මෙත්තානිසංස සූත්‍රය. භාගතුන් වහන්සේ වදාලා මෛත්‍රිය වඩන කෙනාගේ මුඛ වන්නෝ විප්පසීදති, මුහුණු වර්ණය විප්පසීදති, අතිශයින් බබලනවා. හරි ලස්සනයි. එක එකව ගාන්න ඕනේ උලන්න ඕනේ මෛත්‍රියෙන් ඉඳලා. හිතන්නකෝ අද ඔබ මේ භවයේ කලුයි කියලා. අද ඔබ මේ භවයේ කලුයි මොකද්ද හේතුව? සසර වෛරය, ද්වේෂය, හරියට තරහ ගත්තා. අද මෛත්‍රියෙන් වසන්න. එතකොට ආයෝයි කළු පාට හම්බ වෙන්නේ නැහැ. අද ඔය ඇතු ලස්සනයි. පැහැපත් දීප්තිමත් කාන්තිමත් පාටක් තියෙනවා. හැබැයි අද පොඩ්ඩක් නම් තරහ යනවනම් ආයෝයි පාට හම්බ වෙන්නේ නෑමයි, කට්ටම කළු වෙනවා. කුලයේ සම්බන්ධවත් ප්‍රශ්න දෙකයි. ස්වාමිනී භාගතුන් වහන්සේ කෙනෙකු පහත් කුලවල උපදිනවා. කරන ක්‍රියාවෙන් තමයි කෙනෙක් වසලේකෝ බ්‍රහ්මණෙක් වෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ දර්ශනයේ තුල උගන්වන තැන වටිනාකම. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රහ්මනෝ. හැබැයි උපදිනවා නම් කෙනෙක් පහත් තැන්වල එකටත් හේතුවක් තියෙනවා. මොකක්ද ඒ හේතුව? කර්මය. මොන කර්මයේද? මාන්නය. මාන්නය කියන්නේ මොකද්ද? මාන්නේ අනු කුමක්ද? මාන්නේ අනු මැනීම. කොහොමද අපි මයින්නේ? අත්තුක්කංසන පරවම්බන. තමන් උසස් කරන අනිකාව පහත් කරමි. ඔක තමයි මාන්නේ ස්වභාවය. මයින්නවා තමන් වගේ කරන අනිකාව පහත් කරනවා. මොනවා නිසාද? ලස්සන රූපයක් තියෙනවා නම් ඒක හන්දා. ධනෙ තියෙනවා නම්, බලය තියෙනවා නම්, උගත්කම් තියෙනවා නම් තමන් වගේ කරන අනිකාව පහත් කරනවා. සමහර විට ඒ වටිනාකම් තමන් ළඟත් නැහැ. තනතුරු තානාන්තර තමන්ට හිමි නැහැ. තියෙන කාටද? තමන්ගේ දරුවන්ට. හැබැයි දරුවන්ගේ වටිනාකම් හැමුවේ දෙමව්පියෝ ඉදිමෙන්නේ නැද්ද? අපේ දරුවෝ නම් මේ වගේ තැන්වලයි වැඩ කරන්න කියලා මාන්නකාර වෙනවා. අපේ පින්වතුනි මතක තියාගන්න ඕනේ ඉස්මත්ති වැජෙන්නේ එකයි. අපි උපතත් එක්ක අරගෙන ආවේ එකයි. මොකද්ද? මරණය. උප්පත්තියා සහේ වේදා මරණං ආගතං සදා. කොයි වෙලේ හබක් ගාලා හොස් ගාලා මේ කතාව නතර කරන්න වෙයි දන්නේ. සමහර අය ඒ මතකය අමතක කරලා, මරණ බව අමතක කරලා, තමන් මැරෙන්න ඉන්න කෙනෙක් කියන බව අමතක කරලා ඒ ඔළුව පුරව ගත්ත මොනවලින්ද? අර කියාපු මාන්නකාරකම් වලින්, අහංකාරකම් වලින්, උද්ධච්චකම් වලින්. එහෙම ජීවිතයක් අපිට ගැලපෙන්නේ නැහැ. මාන්නකාරකම් තියෙන කෙනාට සමාජයත් එක්ක කටයුතු කරන්න බෑ. ගැලපෙන්න බෑ. සමගිය වැඩක් කරන්න බෑ. මාන්නකාර කෙනා බලන්නෙම කැපී පෙනෙන්න. එයාට මේ බනට આવොත් එයාට ඉඳ ගන්න පුටුවක් ඕනේ. මං කියන්නේ පුටුවට ඉන්න අය මාන්නකාරයි කියලා. මම කියන්නේ මාන්නකාර කෙනා අමුතුම ගෞරවයක් බලාපොරොත්තු වෙන ඉල්ලනවා, රෙස්පෙක්ට් එකක්. බත් කන්න පෙළ ගැහෙනවා නම් මිනිස්සු කතා කරලා එයාට පොලිමේ පෙරටුව දෙන්න ඕනේ, ඉස්සරහා දෙන්න ඕනේ. එන්න කියලා. එයාට සමිතියට යන්න බෑ. පන්සලේ දායක සභාව වැඩ කරන්න බෑ. ගම මිනිස්සුත් එක්ක වැඩ කරන්න බෑ. හාමුදුරුවොත් එක්ක වැඩ කරන්න බෑ. එයාට ඕනේ අභිභවා යන්න. එයාට ඕනේ කැපී පෙනෙන්න. එයාට ඕනේ ගෞරවයක්, සම්මානයක්, බහුමානයක්, සම්මානයක් ඕනේ. එයාට ඒව නොලැබෙන තැන එයා කිපෙනවා. එයා බලාපොරොත්තු වෙන ගෞරවයේ කැපී පෙනීම නැති තැන එයාට මොකද ඇති වෙන්නේ? තරහවක්. එයා නපුරු වෙනවා. ඔක හරි බරක් නේ. මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න බෑ ඔක තියාගෙන. ඒ නිසා ඔය බර ටික බිමින් තියන්න ඕනේ. එතකොට මතක් වෙනවා මාත් මැරෙනවා කියලා. ඒ බර ටික බිමින් තියලා සැහැල්ලුවෙන් සනීපව නිදහසේ ජීවත් වෙන්න ඕනේ. පළ බර වුණාම වීකල නැමෙනවා. තමන්ට වටිනාකම් තියෙනවා නම්, සමාජයේ වටිනාකම් දුන්න නම් උඩගු වෙන්න එපා.
නිහතමානී වෙන්න. එතකොට තමයි බැබලෙන්න පුළුවන්. අනේ මේ මිනිස්සයාගේ මූණේ හිනාවක් තිබ්බා. අපිත් එක්ක අනේ දකින්න තැන කතා කරනවා. එහෙම කියයි මලත්. හැබැයි පින්වතුනි සමහරක් විට කියයි ওই මිනිස්සයාගේ මූණේ ලේ කඳුලක්වත් තිබ්බේ නැහැ. හිනාවක්වත් නැහැ. අපිත් එක්ක කතා කරන්නේවත් නැහැ. උඩගුයි පොළොවේ පය ගහලවත් යන්නේ නැහැ. අඩි දෙක තුනක් උඩින් යන්නේ. ඔහොම කියනවා මිනිස්සු. එහෙම ජීවිතයක් අපිට ගැලපෙන්නේ නැහැ. පුළුවන් තරම් මේ සමාජය තුල පින්වතුනි කාරුණිකවම ජීවත් වෙන්න ඕනේ. එතකොට මලත් මිනිස්සු අපි ගැන කතා කරයි. ඉපදිලා නැති සනුහරයත් ඔබෙන් යම් යම් පාඩම් ඉගෙන ගනිවි. රූපංජිරති මච්චාන. මේ රූපේ දිරනවා, ගඳ ගහනවා, කුණු වෙනවා. පුච්චල දානවා, එක්ක වල දානවා. හැබැයි ඔබේ නම, ඔබේ කරුණාවන්තකම, ඔබේ මෛත්‍රිය, ඔබේ සෙනෙහස නාම ගුත්තන ජීවිත කවදාවත් දිරන්නේ නැහැ. මේ ලෝකයේ අවසාන දවසතෙක් ඔබේ වටිනාකම් මිනිස්සු අගේ කරાવી, කතා කරાવી, තවත් පිරිසක් ඉගෙන ගන්නේවි. එහෙම උතුම් මිනිසෙක් වෙන්න ඕනේ. බලන්න ඔබ මෙහෙම කෙනෙක්ද කියලා. සමහර අයගේ මූණේ හිනාවක්වත් නැහැ. ඒ තරමටම මාන්නක්කාරයි. එහෙමයි දැකලා නැද්ද? මොනේ හිනාවක්වත් නැහැ. මෙතනත් ඉන්න එක්කෙනෙක් දෙන්නේ. මම පෙන්වන්නද ඕන? එපා, හරි නෑ. නෑ ඕන පෙන්වන්න. ඉතින් මට ආයේ ඔයත් හෙට හම්බෙන්නේ නැහැ නේ. මොකද මෙහෙම මට දාන යර යනවා කියලා පරකඩ මුල්ලට. ඔව්. එහෙම මාන්නක්කාරයි මොනේ හිනාවක්වත් නැහැ. රකුසු ඇස් දාගෙන හරිය නිකන් මාවර දණ්ඩ වගේ බලාගෙන ඉන්න. මම නම් යුන්දියා බලන්නේවත් නැහැ. කිසිම පියකරු පාටක් නැහැ. හරි මූසල පාටයි. ওই වෙලාවක වගේ ඉදිමිලා ඉන්න වෙලාවක පණ ටික ගියා. ඔහුන් අපායෙමයි ඉතින්. අය උද්දච්ච මොණෙන් ඉන්නේ. එහෙම ජීවිත ලස්සන නෑනේ, සුන්දර නෑ, පියකරු නෑ. එහෙම වෙන්න එපා. උදව්වක් කළාම thank you, ස්තුති වේවා, පින්සුදු වේවා කියලා කියන්න බැරි තරමටම සමහර අය මාන්නක්කාර. එහෙමයි ඉන්න ඕන තරන්නේ. වරදක් වුණාම අනේ මට සමා වෙන්න. මං දන්නේ නැතුවයි උනේ, සෝරි. මං ආයෙ නම් ඔම එකක් වාඩි කියන්නේ නෑ, කරන්නේ නෑ. එහෙම කියන්න බැරි තරමටම සමහර අය උඩගුයි මාන්නක්කාරයි. Taman දන්නේ නැති දේවල් අනේ මම දන්නේ නෑ, මට පොඩ්ඩක් කියා දෙන්නකෝ. ආන් එහෙම කියලා කියන්න බැරි තරමටම මට එන්න එපා ඔවා කියන්නේ, මං ඔය ඔක්කොම දන්නවා. මට කාගවත් උපදෙස් ඕනේ නෑ. මං ওই කාලේ පව් කළා යාවේ. නෑ මට කාගෙන්වත් අවවාද එපා. ඔන් ඔහොම කියන තරමටම සමහර අය මාන්නක්කාරයි. බුදුහාර දේශනා කරන සූත්‍රයක්. සූත්‍රේ නම good morning. පාලියෙන් කියනවා සුපුබ්බන්න, සිංහලෙන් කියනවා සුබ උදෑසන. සූත්‍රේ නම සුපුබ්බන්න සූත්‍රය. ඉතින්දි වදාරනවා කෙනෙකුට මෛත්‍රියෙන් සෙත් පතනවා නම්, සුබ පතනවා නම් ඒක මෛත්‍රී සාගත වාක් කර්මයක්. ඒකට තියෙන්න ඕනේ පින්වත්නි ලස්සන හිතක්. සුබ දවසක්, සුබ උදෑසනක්, සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනවනම් එතන මෛත්‍රිය තියෙනවා. මෛත්‍රිය මිශ්‍ර වාක් කර්මයක්. හැබැයි මෛත්‍රිය තියෙන්න ඕනේ. චේතයිත්වා කම්මං කරෝති. සිතෙන් සිතා කර්ම කරන්න පුළුවන්. කොහෙන්ද කරන්නේ කර්ම? කායේන කයින්, වාචාය වචනේ, මනසාවා හිතින් පින් කරන්නත් පුළුවන්, කර්ම කරන්නත් පුළුවන්. එහෙනම් මෛත්‍රියෙන් සෙත් පතනවා නම් ඔයාට සෙත් වේවා, සුබ වේවා කියලා එක මෛත්‍රී සහගත වචනයෙන් කරන කුසලයක්. හැබැයි මේ වචනය තුල වගේම සිතෙත් මෛත්‍රිය තියෙන්න ඕනේ. සෝබනේට මූණිච්චාවට එයත් කියපු නිසා මාත් කියන්න එපා. ඒ නිසා කියනවා බලුත් අවුරුද්දක් වේවා. සුබ උදෑසනක් වේවා. සුබ උදෑසන. හැබැයි හිතෙන් හිතනවා හැප්පියන්, වැටියන්, මැරියන්. කාට සුබ වුණත් කමන්නේ, උඹට නම් සුබ වෙන්න එපා. එහෙම හිතනවා නම් මේ කතාව හරියන්නේ නෑ. සියලු සත්වයෝ සුවපත් වේවා, අල්ප ගෙදරකා ඇර. එහෙම ඒවා බුදුදහමේ නැත. සත්‍යෙන්ම ජීවත් වෙන්න. මිනිස්සු කියන જાතිය හරි නපුරු જાතිය. හරි අසත්පුරුෂ જાතිය. පෙන්නන එක පින්වතුනි ඇතුලේ නෑ. ඇතුලේ කුණු ගොඩක් වහගෙන ඉන්නවා සුදු පාට පොත්තකින්. මට අහන්න තියෙන මිනිස්සුන්ගෙන් ඔය දාන් ඉන වෙස්මුණු වල බර නැද්ද කියලා. මූණිච්චාවට පෙන්නනවා ඇතුලේ පින්වතුනි අමුතුම සතෙක් ඉන්නේ. විශ්වාස කරන්න එපා. වචන වලින්, කැටයන් වලින්, හැසිරීම් වලින් ඔබගේ විශ්වාසය දිනා ගන්න ඒගොල්ලෝ පෙන්නන රූප වලින් රැවටෙන්න නම් එපා. වරදිනවමයි, වැරදිලත් ඇත්තේ. මිනිස්සු හරි මූණිච්චාවයි, හරි ව්‍යාජයි,
හරි පින්වතුනි වංකයි, අව්‍යාජනයි, අවංකනය, හරි කපටි, අසත්පුරුසයි. සපුලුවන් තරම් සත්‍යෙම ජීවත් වෙන්න, ඇත්තෙම ජීවත් වෙන්න හිතේ තව එකයි පෙන්වන්න. එහෙම ඩුප්ලිකේට් චරිත එපා. යථාර්ථවාදීව ජීවත් වෙන්න. මම මතක් වෙනවා ගාථාවක දෙපදයක්. මානේන මක්කට හෝති, මාන්නේ තියන අය මක්කට හෝති වඳුර වේලු. අපි ඊගෙන කතා කරමුකෝ. දැන් මාන්නි ගැන මම කිව්වනේ. මාන්නි කාලඟද තියෙන්නේ? කාලඟද මාන්නේ තියෙන්නේ? ඔබ ළඟත් තියෙනවා. මගේ ළඟත් තියෙනවා. ඇයි ඒ? අපි පුදුජනයි. අපි ළඟ කෙලස් කොච්චරක් තියෙනවද? බුදුහාරෝ ගණන් කළා. රේරුකාණේ හාමුදුර පොතකුල් ලිව්වා. කෙලස් ගාන දාලා. මොකද්ද පොතේ නම? කෙලස් 1500. ඔබටත් තියෙනවා ඔය ගාන, මටත් තියෙනවා. 1500 එකක් තමයි අර කියාපු වෛරය. අපි අලඟත් වෛරයේ ද්වේෂය තියෙනවා. එකක් තමයි මේ කියාපු මාන්නේ. ඔබ ළඟත් තියෙනවා, මා ළඟත් තියෙනවා. මාන්නේ නැති කෙනාට කියනවා කවුරු කියලාද? නිහතමානී කෙනා. නිහතමානී උනේ කවුද? බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා. නෑ ඔබ නිහතමානී කෙනෙක්ද? නෑ. මමත් එහෙම කෙනෙක් නෙවෙයි. අපි ළඟ මාන්නේ තියෙනවා. මාන්නේ නිහත වෙන්නේ නැති වෙන්නේ, සේ වෙන්නේ, දුරු වෙන්නේ රහත් වුණු දවසටයි. එතකන් අපි ළඟ මාන්නේ තියෙනවා. අපිට පුළුවන් ඔය මාන්නේ එහා ගිය තත්වයක් තියෙනවා, අතිමාන්නේ කියලා. අපිට පුළුවන් අතිමාන්නෙන් බැහැර වෙන්න. අතිශයින් උඩගු නොවි. ඒකට කියන්නේ නිහතමානීකම නෙවෙයි. මොකක් කියලාද? අනතිමානීකම. වචනේ අහලා තියෙනවානේ. අපිට නිහතමානී වෙන්න අමාරුයි. එතුවක්කල් අපි නිහතමානී වෙන්න පිළිවෙත් පුරමු. එතකන් වෑයම් කරන ගමන් අපි අනතිමානී වෙන්නවත් මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඔය මාන්නේ තියෙන අය මක්කට හොති වඳුර වේලු. කියන්නේ ඔබ මා ළඟ මාන්නේ තියෙනවානේ. එහෙනම් ඔබ මා ඊළඟ භවයේ මොක් වෙලාද උපදින්නේ? ඈ? වඳුර තියෙන ඕගොල්ලෝයි මායි ඊළඟ භවයේ මොකද වෙන්නේ? වඳුර වෙන්නේ. ඔව් දැන් මෙතන නම් අපි වඳුරන්ට වඩා වැඳිරියෝ වැඩි. ඇයි මම මේ අම්මලට වැඳිරියෝ කිව්වා නෙවෙයි. ඉතින් මේ අම්මලා වඳුරෙක් වෙන්න බෑනේ. ස්විලිංග වෙන්න බෑ. වැඳිරියෝ වෙනවා. මට පේන්නේ වැඩිපුරම අම්මලා ඉන්නවා. දැම්ම තියා පයින්ට එහෙම පුරුදු වෙන්න ඕනේ. ඇයි ඊළඟ දොරේ වඳුර නම් වෙන්නේ? පයින්ට එපා. ඇවිදයි යන්නේ නැහනේ වඳුර. මම යෝජනාවක් කරන්න. අද බනහලි වෙලා ගෙදර යදි පැන යන්න. දැම්ම තියා හොඳයි. ගෙදර කාලහයි මොකද මේ ඇවිදන් ගිහිල්ලා දැන් මේ පැන ඉන්නේ කාපු එකක්වත් හරහට හිටලාද කියලා. නෑ කියන්න හාමුදුරුවෝ කිව්වා මානේන මක්කට හොති. මාන්නේ තියෙන නිසා වඳුරෝ වෙනවලු. ඒ නිසා තොපිත් පැනපියා. පයින්ද අතිමානේන කුක්කුරෝ. අතිමාන්නේ තියෙන අය, අර මාන්නේ හාගේ අතිමාන්නේ තියෙන අය කුක්කුරෝ බල්ලෝ වෙලා උපදිනවා. ඔබේ ගෙවල් වල ඉන්න බල්ලෝ, ඔබේ ගමේ ඉන්න බල්ලෝ, පන්සල් වල ඉන්න බල්ලෝ වැඩිම ඒ මොක්කුද? අතීතයේ භවයන් වල පින්වතුනි මිනිසත් බවක් ලැබුවත් එදා පින්වතුනි අතිශය මාන්නකාරකමින් හිටියා. වලව්කාරයෝ, හාම්පුතාලා, අහිංසක මිනිස්සුන්ව ගත්තේ එලිපත්තෙන්, මහදොරෙන් ගත්තේ නෑ. නියර යනවනම් ලියද්දට එවුන් බහින්න ඕනේ. පාරේ යනවනම් කානුවට බහින්න ඕනේ. එහෙම යුගයක් අපේ ඉතිහාසය තුළ තිබුණා. අහිංසක මිනිස්සුන්ව තමන්ගේ කුල ගෝත්‍රය ගැන සලකලා පීඩාවට පත් කළා, පහත් කළා. දුන්නේ දංකුඩ ටික කණ්ඩ. තමන් කාලේ ඉතුරු වෙච්ච ටික දුන්නේ කන්න ඉඳුල් ටික. දුන්නේ පාංකඩ වැරහැලි ඇඳපු ඇඳුම් ටික තමයි දුන්නේ ආපිට අඳින්න. නිසා තමන්ගේ වටිනාකම් නිසා කාවවත් පින්වතුනි පහත් කරන්න එපා. අපි ඔක්කොම මිනිස්සුયો කියලා හිතාගෙන අම්මා කෙනෙක්ගේ කුසකින් උපදින අපි ඔක්කොම එකම ජාතියේ මිනිස්සු කියලා හිතාගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් නම් හරි වටිනවා. ඔය කතාවක තියෙනවා වස්සකාර කියලා උයන් පල්ලෙක් හිටියා. මෙයා දවසක් දකිනවා මහා කච්චායන කියන මහරහතන් වහන්සේ. වහලා ඇති. මහා කච්චායන මහරහතන් වහන්සේ කළුම කළුයි. මොන පාටයිද? කළු පාටයි. නමක් හැදුවා. මිනිස්සු නම් හදනවනේ. ඒ කාලෙත් නම් හදලා තියෙනවා. ඔබ වහන්සේ හරියට මහා කළු වඳුරෙක් වගේ කිව්වා. එහෙම කියනවනේ කළුවා, කල්ලා. ඔහොම කියනවනේ අදත් නම්. ඒ වගේම නමක් හැදුවා. ඔබ වහන්සේ හරියට මහා කළු වඳුරෙක් වගේ කියලා. මේ කාරණා බුදුහාමුදුරන්ට. බුදුහාර පණිවිඩයක් ඇව්වා වස්සකාරට. සමාව ගන්න හාමුදුරන්ගේ.
සමාව ගත්තේ නැත්තම් ඔබ ඊළඟ භවයේ කළු වඳුරෙක් වෙයි කිව්වා. දැන් වස්සකාර කියන්නේ මාන්නකාර කෙනෙක්. එයා කැමති වුණාද එකඟ වුණාද සමාව ගන්න? එයා කැමති නෑ. එයා හිතන්නේ මම මොකට සමාව ගන්නෙ? මං වරදක් කළේ. අන් එහෙමනේ මිනිස්සු හිතන්නේ මාන්නක්කාර උදවි. එයාත් එහෙම්මම හිතලා එයා තීන්දුවක් ගත්ත මන්නම් සමාව ගන්නෙ නෑමයි කියලා. හැබැයි එයා දන්නවා බුදුහාර දෙයක් කිව්වොත් අනිවාර්යෙන් වෙනවම තමයි. සත්තයි ඒකාන්තයි. මොකද්ද බුදුහාමුදුරුවෝ කිව්වේ? සමාව ගත්තේ නැත්තම් ඔබ ඊළඟ භවයේ කළු වඳුරෙක් වෙයි කිව්වා. මේක මොකද දන්නවද කලේ? මෙයා උද්‍යාන පාලකයෙක්. මෙයා පාලනය කරපු හැම උද්‍යානයකම එදායින් පස්සේ පළතුරු ගස් හිටෙව්වා. කෙහෙල් ගස් හිටෙව්වා. ඇයි ඒ? වඳුරෙක් වුණ දවසට මටම කන්න කියලා. ඒ වගේ උන් සමාජෙ ඉන්නවා. සමාව ගත්තනම් එච්චර හරියක් වෙන්නේ නෑ. සමාව නම් ගන්න බෑ. හැබැයි බුදුආර දෙයක් කිව්වොත් වෙන බව දන්නවා. ඒ නිසා මටම එදාට කන්න කියලා මේක එදා ඉඳන් වැඩිපුර කෙහෙල් ගස් හිටෙව්වා. සමාව ගත්තනම් ඔච්චර හරියක් වෙන්නේ නෑ. මාන්නාකාරකම ඉහට ගැව්වාම නැවෙන්න කැමති නෑ. කරුණාවන්ත වෙන්න, හීලෑ වෙන්න, සංවර වෙන්න, අවනත වෙන්න කැමති නෑ. එහෙම ජීවිතයක් ඔබට ගැලපෙන්නේ නෑ. ධනය සම්බන්ධවත් ප්‍රශ්න දෙකයි. ස්වාමිනී භාගතුන් වහන්සේ කෙනෙකු දුප්පත්. මොකක්ද හේතුව? කර්මය. මොන කර්මයේද? දන් නොදීම නම් වූ කර්මය. කෙනෙකු ධනවත්. මොකක්ද හේතුව? කර්මය. මොන කර්මයේද? දන් දීම නම් වූ කර්මය. හිතන්න අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබට ලැබෙන හැම දෙයක්ම ඔබ සසර දීපු දේවල්. දින්නම් සුඛ පලං හෝති දීපු දේ තමයි ලැබෙන්නේ. යමක් ලැබෙනවා නම් ඒ ලැබෙන හැම දෙයක්ම දීපු දේවල්. නාදින්නම් හෝති තං යතා යමක් නොලැබෙනවා නම් ඒ දේවල් සංසාරේ දීලා නැහැ. සමහර දේවල් ඉල්ලනවා පස්සෙන් යනවා ලැබෙන්නේ නැහැ. අඬනවා, වැළපෙනවා ලබා ගන්න. මහන්සි වෙනවා හරියට ලැබෙන්නේ නැහැ. මොකක්ද හේතුව? දීලා නැහැ. දුන්නු දේවල් නම් පස්සෙන් යන්න ඕනේ ඔටෝ ලැබෙනවා. නොදුන්නු දේයන් නම් මොනතරම් ඉල්ලුවක් ලැබෙන්නේ නෑමයි. සමහර දේවල් තියෙනවා පින්වතුනි ලැබිලා තියෙනවා. හැබැයි අඩුපාඩු සහිතවයි ලැබිලා තියෙන්නේ. මොකක්ද හේතුව? මෙතන තියෙන හේතුඵල දහම. දුන්නොත් ලැබෙනවා. පටිසම්පාදේ. හැබැයි ලැබිච්ච දේ අඩුපාඩු සහිතව නම් ලැබුණේ අපි දීලා තියෙන අඩුපාඩුවක් සහිතවමයි. සමහර දේවල් තියෙන අපිට එච්චර ඕනෙත් නැහැ. දෝත පිරෙන්න ලැබෙනවා. එක වේලකට සමහර විට එහෙම එව්වා ලැබෙනවා. සමහර දාට බඩගින්න ඉන්නවා. මොකවත් නැහැ. තියෙන දවසට ඔක්කොම තියෙනවා. මොකක්ද හේතුව? අපි දුන්න පින්වතුනි දෝත පිරෙන්න ඒ පරිද්දෙන්න ලැබෙනවා. දෙන දේවල් දෙන විදිහටමයි ලැබෙන්නේ. බත්පතක් ලැබෙනවා හැබැයි රස නැහැ, මිහිරි නැහැ, නීරසයි, කටෝරයි, කණ්ඩ හිතෙන්නේ නැහැ. අපි දුන්න තමයි එදා බත් කටක්, බත් පිඟානක් දුන්නේ පින්වතුනි පනීත දෙයක් නම් නෙවෙයි. දෙන දේවල් දෙන විදිහටම ලැබෙනවා. සමහර දේවල් තියෙනවා ලැබිලා තියෙනවා අඩුපාඩුවකුත් නැහැ. හැබැයි පාවිච්චි කරන්න හිත හදා ගන්න බෑ. අපි කියනවා අතරගත්තු දේ කටට දා ගන්න බෑ කියලා. එහෙම එව්ව නැද්ද ජීවිතවල? තියෙනවා කණ්ඩ හිතෙන්නේ නැහැ, අඳින්න පළදින්න හිතෙන්නේ නැහැ. උදාහරණ කිව්වොත් දැන් මේ වගේ ගෙවල් වල මැදසාල තියෙන ලොකු සෝෆා සෙටියක්. පුටු සෙටියක් කියන්නේ ඕව ඉඳ ගන්නවද? ගොඩක් ගෙවල් වල සෝෆා විඳගන්නේ නෑ. ඉඳ ගන්නවා පොලිතින් එක පිටින් නම්. අයින් කරලා ඉඳ ගන්න බෑ. අම්මා මොකද කරන්නේ? එක එක මලා වගේ දානවා දබ බෙඩ් ෂීට් එකක් ටීපෝවත් වැහෙන්න. ඒක පිටින් ඉඳ ගන්න පුළුවන්, අයින් කරලා ඉඳ ගන්න බෑ. සමහර ගෙවල් වල ලොකු ගෙවල් වල බනට ගියාට පස්සේ උන් ධර්මාසනේ හදන්නේ අර කවරේ තියෙන පොලිතින් එක තියෙන පුටුවටම සුදු සාරියක් දාලා. එතකොට මොකද වෙන්නේ? පොලිතින් එක පිටින් කුෂන් එකට එළියෙන් තියෙනවා පොලිතින් එකට පිටින් දානවා සුදු සාරිය. සාරිය කියන්නේ සිලික් එකන්නේ. මොකද වෙන්නේ එතකොට? ලෙස්සනවා. බණ ඉවර වෙනකන් අපි උඩට යනවා. පල්ලෙහාට යනවා. මම නම් අතරමඟදී කියනවා පින්වතුනි මට පණුගායේ නෑ. මෙවුන්ගේ මල පෙරේතකමට මේකේ පොලිතින් එක ගලවලා නෑ. නැත්නම් මෙවුන් හිත නැති මට මොකක් හරි අසනීපයක් හාමුදුරන්ට කිව් විදිහට ඉන්න බෑ නේද? උඩට යනවා පල්ලෙහාට යනවා මොකද්ද මේ කියන්නේ? මං සුද්ධ වෙන්න එපා. මට එහෙම දෙයක් නෑ. මං ඒ නිසා මගේ පැත්තෙන් සාධාරණී වෙන්න අතරමඟදී අනිවාර්යෙන් කියනවා මෙවුන්ගේ පෙරේතකම කියලා. දැන් ගෙවල් වල මැදසාලේ දානවා
හාමුදුරුවෝ වඩිදි සුදු සාරිය දෙපට කරලා. දැන් මේ ගෙදර නම් පාවඩයක් දැම්මේ. ගොඩක් තැන්වල සුදු සාරියේ දෙපට කරලා දානවා. පොළවේ ටයිල් පින්වතුනි සාරියේ දෙපට කරලා දැම්මා මොකද වෙන්නේ? ලෙස්සනවා බෙලි කඩන් වඩින්න වෙන්නේ. අපි දන්නවා මෙවුන් දාලා තියෙන සාරිය ඒ නිසා පාත් හොදලානේ. අපි මොකද කරන්නේ? අඩිය බර තියලා තියනවා. එතකොට ලෙස්සන්නේ නෑ. අපි දන්නවානේ ඉතින් බන කියලා වගේ තැන් වලට ගිහිලාම පත්තියන් වෙලා තියෙන. ඒ නිසා පින්වතුනි සමහර දේවල් තියෙන ඔබට තියෙනවා හැබැයි පාවිච්චි කරන්න හිතෙන්නේ නෑ. වීදුරු කබඩ් එකේ එක જાතියේ වීදුරු පෝස්ටෙන් තියෙනවා. ඒ කෝප් එක බීලා තියනවාද? ඒ පිඟානක කාලා තියනවාද? මං අහන්නේ වීදුරු කබඩ් එකේ තියෙන එකක බීලා තියනවාද? බෙලෙක් පිඟාන් වල කනවා. ප්ලාස්ටික් එව්වේ බොනවා. හැබැයි අර වෑනම් කාලා නෑ බීලා නෑ. ඇඳුම් අල්මාරි එක જાති ඇඳුම් තියෙනවා. දශක ගණන් පැරණි සමහර වයසක උන්දලා ඉන්නවා. අතවත් තියන්නේ දරුවෝ කියන මොකද අම්මේ මේ එකම අඳින්නේ? අර එදා මම ගෙනත් දීපු මල් එක අඳින්නකො හැබැයි මෙවුන් අතවත් තියන්නේ නෑ. තියෙනවා කණ්ඩ හිතෙන්නේ නෑ. පාවිච්චි කරන්න හිතෙන්නේ නෑ. මොකද්ද හේතුව? ලැබුණා අඩුපාඩුවකුත් නෑ. එහෙනම් දුන්නා අඩුපාඩුවකුත් නැතිව දීලා. නිසා එමෙන්න ලැබුණා. හැබැයි දුන්නේ සතුටින් නෙවෙයි. දෙන්න ඕනකමට දුන්නා. අම්මා මලාම තාත්තා මලාම දෙන්න එපා. දැන් මිනිස්සු බයිනවනේ අහල පාලෙවුන් දානයක්වත් දුන්නේ නැහැ කියලා. ආන් ඒ කමට දෙනව අඩුපාඩුවක් නැතිව දෙනවා. හැබැයි සතුටින් දීලා නැහැ. ලෝභයෙන් දීලා, දේශයෙන් දීලා, මෝහකමින් දීලා ලැබෙනවා තමයි. හැබැයි කවදාවත් පාවිච්චි කරන්න හම්බෙන්නේ නැහැ. බල හූල්ල ඉන්න වෙනවා මිසක්ව පින්වතුනි පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. නිසා දෙන්න ඕනේ කොහමද? व्यवहारे තියෙන්නේ තුන්සිත පහදාගෙන දෙන්න. මොනවද තුන්සිත කියන්නේ? තුන්සිත යනු මොනවද? සිත කය වචනී කියන්නේ තුන්දොර. මේ අම්මා කියනවා හරි. මොනවද තුන්සිත කියන්නේ? දෙන්න කලින් සතුටුයි. පුබ්බේව දානාසමනෝ. අපි කියනවා పూర్ව චේතනාව. දදං චිත්තම් පසාදේ දෙන වෙලාවේ සතුටුයි. අපි කියනවා මුංචන චේතනාව. දත්වා චත්ත මනෝහෝති දුන්නට පස්සේ ජීවිතාන්තය දක්වාම සතුටු වෙන්නට ඕනේ. අපි කියනවා අපර චේතනාව. මේ තුන් තැනම සතුටින් දෙන්න ඕනේ. අපේ පිංගුතුල කියන්නකො බලන්න මට චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා. මට චතුරාර්ය සත්‍ය කියන්නකො. ඒක බෞද්ධනේ. මේවා දන්නේ නැති මිනිස්සුන්ට කවුද බෞද්ධයා කිව්වේනේ? චතුරාර්ය සත්‍යවත් දන්නේ නැති එවුන්ට බෞද්ධයා කිව්වේ කවුද? එහෙම එවුන්ට මොන නිවනක්ද? චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියන්නේ. තම තමන් හිතන්න තම තමන්ගේ අඩුපාඩු. මට අහන්න තියෙන ඔය ඉහෙනිකටවල් පැහුනේ මොනවද දැනගෙනද කියලා. දන්නවා ගමේ එව්වා. ගන්නවා පන්සලේ එව්වා. ඕපදූප ටික දන්නවා. කේලම් ටික දන්නවා. අනුන්ගේ එව්වා දන්නවා. අල්ලපු ගෙදර ඒවා එවුන්ටත් වඩා මෙවුන් දන්නවා. චතුරාර්ය සත්‍ය දන්නේ. බුදුගුණ නාවේ තේරුම දන්න. යයි නිවන් පහන් තමයි නිවන්න වෙන්නේ. කියන්න බලන්න. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. දුක ගැන දන්නවනේ. දුක කියන්නේ මොනවද? තත්ත කතමන් දුක්ඛම්. මොනවද මේ දුක? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං. අපේයි සංපයෝගෝ දුක්ඛෝ, පීහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ච නලබති තම්පි දුක්ඛං. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. දුක ගැන දන්නවා. මට කියනකො දුකට හේතුව මොකද්ද කියලා? දුක්ඛ සමුදය මොකද්ද? ඉපදීම දුක. ඒ දුකට හේතුව මොකද්ද? ව්‍යාධිය දුක. ඒ දුකට හේතුව මොකද්ද? මරණය දුක. ඒ මරණයට හේතුව මොකද්ද? මේ කියාපු සියලුම දුක්වලට හේතුව තියෙන්නේ එකක් මත. මොකක්ද ඒ හේතුව? දුක්ඛ සමුදය මොකක්ද? ධම්සක් පැවතුම් සූත්‍රයේ දුක ගැන මම කිව්වනේ. මම අහන්නේ දුක්ඛ සමුදය මොකක්ද? චතුරාර්ය සත්‍ය කිව්වට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා තේරුම දන්නේ නැත්නම් වැඩකුත් නැහැ. ඉතිවිසෝ ගාතාව දන්නවා. බුදුගුණ නවේ කියන දන්න බෑ. අරහං කිව්වොත් ඇයි බුදුහාමුදුරන්ට අරහං කියන්නේ කියලා ඇහුවොත් දන්නේ නැහැ. ඇයි බුදුහාමට භගවා කියන්නේ? දන්නේ නැහැ. ලෝකවිදූ කියන්නේ? දන්නේ නැහැ. ගිරව් වගේ පාලි කිව්වට හරියන්නේ නැහැ. තේරුම දැනගන්න ඕන. දුක්ඛ සමුදය තණ්හාව. දුකට හේතුව මොකද්ද? තණ්හාව.
එහෙනම් පින්වතුනි දුක නැති කිරීමේ මාර්ගය මොකද්ද? දුක්ඛ නිරෝධය මොකද්ද? දුකට හේතුව තෘෂ්ණාව නම් දුක නැති කිරීම හේවත් දුක්ඛ නිරෝධය යනු තෘෂ්ණාව නැති කිරීම. ඒක තමයි නිවන කියන්නේ. ඉපදීම දුකක්. ඒ දුකට හේතුව මොකද්ද? තෘෂ්ණාව. එහෙනම් පින්වතුනි උපත නතර කරන්න ඕන නම් උපත නැති කරන්න ඕන නම් ඉපදීම නම් වූ දුක නැති කරන්න ඕන නම් මොකද කරන්න ඕනේ? ඉපදීමට හේතුන තෘෂ්ණාව නැති කරන්න ඕනේ. කවදාවත් දුකක් නැති කරන්න බෑ. නැති කරන්න ඕනේ මොකක්ද? දුකට බලපාන හේතුව. ડોක්ටර්ස්ලා බෙහෙත් දෙනවා. දෙන්නේ පින්වතුනි රෝගයට නෙවෙයි. රෝගය ඇතිවීම සඳහා බලපාන රෝග කාරකයට. මේ සමාජයේ ප්‍රශ්න තියෙනවා. කවදාවත් ප්‍රශ්නයක් නැති කරන්න බෑ. නැති කරන්න ඕනේ නැති කරන්න පුළුවන් ප්‍රශ්නයක් ඇතිවීම සඳහා බලපාන හේතුවට. හේතුම් පටිච්ච සම්භූතං හේතුව නිසා ඵලයක් ඇති වෙනවා. හේතු බංගා නිරුද්ධති. හේතුව නැති කළ දවසට ඵලයක් නැති වෙනවා. එහෙනම් දුකට හේතුව පින්වතුනි තෘෂ්ණාව නම් තෘෂ්ණාව නැති කිරීමෙන් දුක නැති කරන්න පුළුවන්. බුදුහාර නැති කලේ දුක නෙවෙයි දුකට බලපාන හේතුවයි. ඒ තමයි තෘෂ්ණාව. එහෙනම් පින්වතුනි තෘෂ්ණාව නැති කිරීම තමයි නිවන. තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානං. තෘෂ්ණාව නැති කිරීම නිවනයි. තෘෂ්ණාව නැති කළා කියන්නේ ආයෙ උපදින්නේ නැහැ. නිවන් දැක්කා. එහෙනම් පින්වතුනි ඒකට භාග්‍යවතුන් වහන්සේ උගන්වපු වැඩසටහන මොකද්ද? දන් දීම. දන් දුන්නාම මොකද වෙන්නේ? දන් දෙන්න මොකද වෙන්නේ? තෘෂ්ණාව අඩු වෙනවා. නැති වෙන්නේ නැහැ. තෘෂ්ණාව ටික ටික අඩු වෙනවා. දැන් මට ආයෙ කියන්නකෝ දුක නැති කිරීම මොකද්ද? තෘෂ්ණාව නැති කිරීම. දුක්ඛ නිරෝධය යනු දුක නැති කිරීම යනු තෘෂ්ණාව නැති කිරීම. තෘෂ්ණාව නැති කිරීම තමයි නිවන. ඒ සඳහා කියා දීපු වැඩසටහන මොකද්ද? දන් දීම. දන් දීමෙන් මොකද වෙන්නේ? තෘෂ්ණාව අඩු වෙනවා. තෘෂ්ණාව අඩු කරගන්න පුළුවන්. මං අහන්නේ ඔබගෙන් අවුරුදු 30ක් 40ක් එකම පන්සලට දන් දෙන අම්මලා මෙතන ඇති. එකම පන්සලට අවුරුදු 30 40ක් දන් දෙනවා. මං අහන්නේ කෝ අම්මේ නිවන් කියන්නේ? කෝ නිවන්? තෘෂ්ණාව නැති කිරීමයි නිවන. ඒකට කියාදී වැඩසටහන තමයි දන් දෙන්න. එතකොට මොකද වෙන්නේ? තෘෂ්ණාව අඩු වෙන. එතකොට මම අහන්නේ මෙච්චර කල් දන් දෙන ඔබෙන් කෝ නිවන කියලා. ඇයි ඒ? අපි මෙච්චර කල් දුන්න තමයි අල්ලන්. දුන්නට පස්සෙත් අල්ල ගන්නවා. මම පැහැදිලි වෙන්න කියන්නම්කෝ. ඔයත් දානේ අරන් යනවා පන්සලට. අල්ලන් යන්නේ. මොකක්ද අල්ලන් යන්නේ? ලොකු හාමුදුරුවන් පින් දෙයි කියලා. ලොකු හාමුදුරුවෝ නෑ ඉන්නේ පොඩි හාමුදුරුවෝ. පොඩි හාමුදුරුවන්ට ඉච්චර හරියට ගාත කියන්නත් බෑ. පැටලෙනවා. හරි ගියේ නෑ වැඩේ. එහෙනම් පින්වතුනි අපි යන්නේ පින්වතුනි දානේ අරගෙන අත්හැරීම පුරුදු කරන්න ඕනි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නපු ක්‍රමවේදයේ තුල දන් දීම තුල අපි යන්නේ තවත් ගොඩක් දේවල් අල්ලාගෙන බලාපොරොත්තු වෙන්නේ. හිඟන්නෙක්ට දෙයක් දෙන්න කලින් හිතනවා නම් මේක රැයට මොනවාරි කරනවත් දන්නේ නැහැ කියලා මගේ අදහස නොදී ඉන්නේ ඊට වඩා වටිනවා. දානේ අරගෙන යද්දි හිතනවා නම් ලොකු හාමුදුරුවෝ ඉන්න ඕනේ, පින් ගන්න ඕනේ, මේක කන්න ඕනේ කියලා ඊට වඩා ශ්‍රේෂ්ඨයි දානේ අරන් යන්න එපා. අරන් ගියාට ලැබෙන දෙයක් නැහැ. ලබන කෙනාගෙන් ස්තුතියක්වත් බලාපොරොත්තු වෙන්න එපා. හැම ආගමකම දානේ උගන්වනවා. හැබැයි බුදුදහමේ දානේ කියන්නේ හරි වෙනස් වෙන එකක්. අපිට හිනාවක්වත් බලාපොරොත්තු වෙන්න එපා. බයිබලයේ කියනවා පින්වතුනි දකුණතින් දෙන දේ වම් අතවත් දැනගන්න එපා. මුත්තචාග දෙන දේ අත්ැල්ලම දෙන්න. වැළඳුවත් එකයි නොවැළඳුවත් එකයි බුද්ධ පූජාව තිබ්බාම ඔක්කොම හරි. ලොකු හාමුදුරුවෝ ඔබට පිං සිදු වේවා කියලා කිව්වොත් ඔබට පිං සිද්ධ වෙන්නේ. නැත්තම් දාන අරන් ගියාට පිං ලැබෙන්නේ නැද්ද? ඔය කාගේ ලොජික්ද ඕවා? මලිගියේ ඥාතියට පින් දෙන්න ඕනි ධම්මේ ඥාති නම් ඕතු කියලා. එතකොට එහෙම පින් දුන්නොත් තමයි උන්ට පින් ලැබෙන්නේ. නැත්තම් පින් ලැබෙන්නේ නැහැ. ඔය බුදුහාරු කියපුවාද? ඉදම්මේ ඥාති නම් ඕතු කියලා පෑන් වැඩුවේ නැත්තම් මේ උන්ට පින් ලැබෙන්නේ නැහැ. එහෙමද? මොනවද පින්වතුනි ඔය කතා? අපි දානේ අරගෙන යනවා නම් බුද්ධ පූජාව තිබ්බාම කුසල් ලැබිලා. මලිගියේ ඥාතියෙක් හිටියානම් දුකක පින් අපේක්ෂිත තැනක ඒවා දීර්ඝව කියන්න ඕන වෙලා
මේකට වෙලාවක් නැහැ. කාරණා දීර්ඝව කියන්න පුළුවන්. වෙලාව නැහැ. අපේ පින්වතුනි මලගිය ඥාතිය දුකක ඉන්නවා නම් එවුන් පින් අපේක්ෂිතව නම් ඉන්නේ. ඔයත් පන්සලට යද්දී එවුනුත් ඇවිල්ලා පින් අනුමෝදන් වෙලා යන්නත් යනවා. ගාත කියන්නේ පස්සේ පින් දෙන්නේ පස්සේ. ඒ අපි හිත හදාගන්න කරන වැඩ. ඉදම්මේ ඥාතිනම් හොතු කියන්නේ ඇයි? අපිට අපේ හිත හදාගන්න ඕන හින්දා. ඇයි පැන් වඩන්නේ? එවුන්ට පේනවද? පැන් කෙන්ඩියට පැන් දාලා උතුරලා යන එක එවුන්ට වැඩක් වෙනවද? නෑ මෙවුන්ටයි වැඩක් වෙන්නේ. අපේ හිත හදාගන්න බෑ. ඔන්න සුවපත් වුණා. ඉතිරිලා ගියා. උන්ට පින් ලැබුණා. මේ අපේ ආත්මාර්ථය සඳහා කරගන්න වැඩක් මිසක්වා ඒ තුලින් එවුන්ට යහපතක් වෙන්නේ නෑ. පින් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් දක්ඛිනෝ දකේ දක්ෂිනාව දෙද්දි පින් අනුමෝදන් වෙලා යන්නත් ගිහිල්ලා. නිසා මෙන්න මේ කියන අධර්මයේ තුල ජීවත් වෙන්න එපා. මේ කියන මිත්‍යාව තුල ජීවත් වෙන්න එපා. මෝඩකම් ඇති කර ගන්න එපා. ඔහොම නම් යන්නේ පින්වතුනි දිවිතුරා දන් දුන්නත් එක තැනමයි පල් වෙන්න වෙන්නේ. කිසිම ප්‍රගතියක් ලැබෙන්නේ නෑ. අදටත් ඕක කොහොමනේ. මං තීරෙන්න කියන්නම්කො මේ සතුටින් දීමයි අත්ැල්ල දීමයි හෙට මේ ගෙදර සාංගදානයක් තියනවාද? කිනවක් කඩම්මනද? ආහත් නවක් කඩම්. බොහොම හොඳයි. ඉතින් අපේ පින්වතුනි සාමාන්‍යයෙන් ඔය ඇත්තෝ දැන් මම මේ කියන්නේ මොකද්ද? තුන් සිත පහදාගෙන දීමයි අත්ැල්ල දීමයි. මතකයිනේ නේද? අමතක තියාගන්න ඕනේ. ගෙදරයි විශේෂයෙන් දැනගන්න ඕනේ. ඕන දැන් අද රැයේ ඉඳන් එළි වෙනකම්ම හදනවනේ ව්‍යංජන. හාමුදුරුවන්ට නැත්තම් වෙලාව මදි වෙනවනේ. හරිම ශ්‍රද්ධාවෙන් හදාන්න. එතකොට පූර්ව චේතනාව හරිනේ. පූර්ව චේතනාව කියන්නේ මොකක්ද? දන් දෙන්න කලින් සිත ලෝභයක් තියනවද? නෑ. ද්වේෂයක් නෑ, මෝහයක් නෑ. බුදුහාමුදුරුවන්ට සර්වඥ කරඬුවට ළඟට මහා සංඝරත්නට අපි දානේ හදනවා කියන ශ්‍රද්ධාවෙන් තමයි දානේ සකස් කරන්නේ. ලෝභය නන්නේ කෙස් පොඩ්ඩක් නම් තියෙනවා. ඉඳලා හිටලා කොටකොළ මැල්ලු මෙහෙම. හැබැයි ලෝභේ නෑ. කෙස් තියෙනවා, ලෝභේ නෑ. ඔන්න ඒ වෙලාවේ පූර්ව චේතනාව හරි. කිසි ගැටලුවක් නෑ. රැයි ඉඳන් එළි වෙනකන් හදනවා. අපේ පින්වතුනි ඒ හදාපු දේවල් හාමුදුරුවන්ට බෙදන වෙලාවක් යනවනේ. අපි කියනවා මොන චේතනාවද? මුංචන චේතනාව. ඔය ඇත්ත රැයි ඉඳන් එළි වෙනකන් හදාපු හැම දෙයක්ම හාමුදුරුවෝ වළඳනවද? ඇත්තටම නෑනේ. පුද්ගලික රුචි අරුචිකම් සෞඛ්‍යමේ තත්ත්ව පදනම් කරගෙන වළඳනව නැත්තම් එපාය කියනවා. ඔය ඇත්ත අරන් ආපු දෙයක් බෙදන්න ගෙනාපු දෙයක් එපා කිව්වම මොකක්ද ඇති වෙන්නේ? කොහොමද එපා කියන්නේ? ඔය පාත්‍රේ හරි පිඟාන හරි අතින් වහන. ඔය අතර දාන්න කියලා නෙවෙයි නේද? සමහර තැන්වල අලහොදී එහෙම ඇඟිලි කරුවස්සින් බේරෙනවා. මේ උන් හිතන්නේ අපි අතර දාන් කනවා කියලා. එහෙම එව්ව සාසනේ නෑ. ඉතින් කොහමරි අපි එපා කිව්වම මොකක්ද හිතෙන්නේ? අනේ ගත්තේ නෑනේ. එපා කිව්වනේ. මං තේරෙන්නම කියන්නම්කො. ඔන්න රෑ ඉඳන් එළි වෙනකන් හදාපු හැම එකක්ම ඔය ඇත්තෝ මේසයක් උඩින් තියෙනවනේ. ඉතින් සුදු රෙද්දකින් වහනවා. මොකද්ද ඒ පෙන්වන්නේ? දානේ පිරිසුදුයි කියලා. ඒව හොඳ වැඩ. ඒව කරන්න ඕන. දැන් ඔය එක්තරා අම්මා කෙනෙක් අර මේසෙන් එක්තරා දීසියක් අරන් එනවා බෙදන්න. අපි කියමුකෝ මොනවද? පතෝල කියමුකෝ. මට දැන් මතක් වුණේ පතෝල. දැන් 7-9ට මොනව බෙදන්න දාවේ? පතෝල බෙදන්න ආවේ. බැලින්නම් දානෙට වැඩම කරවපු හාමුදුරුවෝ ඔක්කොම මං වගේයි. ඒ කිව්වේ තරුණ පහේ අය. පතෝල කන්න නැති අය නෙවෙයි. රක්ක කියනවා පතෝල කන්න නැති අය. ඒමත් හරි ඉතින්. ඒකත් හරියටම හරි. ඒත් අපි කියමුකෝ අර එහෙම නේද? තරුණ පහේ අය. තරුණ හාමුදුරුවෝ පතෝල කනවද? පතෝල කන්නේ නැහැ. හොඳයි 7-9ම පතෝල එපා කිව්වා. දැන් අර අම්මට මොකද හිතෙන්නේ? අනේ එපා කිව්වනේ. ගත්තේ නෑනේ. 7-9ම එක්කෙනෙක් හරි ගත්තනම් පොඩ්ඩක් සේෆ්. ඔව් ඉක්මනින් අවුල් යනවා. අපි දකින්නවානේ ඉතින් මූණ අප්සෙට් වෙනවා. කුස්සියට යන්නේ බැන බැන. හම්ගොල්ලන්ට නෙවෙයි. ගෙදරේ උන්ට. කොහමද බයින්නේ? මම කිව්වා පතෝල හදන්න එපා කියලා. දැන් ඉන්න හම්ගොල්ල පතෝල කනවෑ. මමනේ යන්නේ පන්සල්. ඔන්න එතනත් කැපිපෙන්න හදන්න. ඔහෙල යනවෑ පන්සල්. මමයි දන්නේ හාමුදුරුවෝ වළඳන නොවළඳනෙව්වා. ලොකුහාර පතෝල කන්නේ නැහැ. පුඩිහාර කොහොමත් කන්නේ නැහැ. දැන් ඇද්ද පතෝලේ හදාගත්තා. දැන් සතුටුයිද? දැන් සැපද? මේ කණේකේ පතෝලේ කණේකයි ඇත්ති කියලා දීසියේ තියෙනවා අර මේසෙ උඩින්. යා අම්මා කිව්වලු පතෝල හදන්න එපා. හාමුදුරුවෝ කන්නේ නැහැ කියලා. මේ උන් පඬිතුකමට ඇඟටත් හොඳයි සීතලයිනි කියලා හදලා. දැන් මේ අම්මගේ මුංචන චේතනාව තුන් සිතේ දෙවෙනි සිත පිරිසුදු වුණාද? පිරිසුදු උනේ නෑ, අවුල් ගියා. තව එකක්. ඒ අම්මා දානේ සංඝ සතු කරලා නෑනේ. දානේ අත්හැරලා නෑනේ.
පතෝලේ තාමත් කා සතුද? ඒ අම්මා සතු. සංඝ සතු කරලා නැහැ. ඒ නිසා මේ අම්මා අරතරම් වොරි වෙන්නේ, කල්පනා කරන්නේ, කම්පා වෙන්නේ, කෑවේ නෑනේ, එපා කිව්වනේ. දානේ පිංගුතුනි සංඝ සතු කරද්දී ඇත වෙන් කරපු කොටස කාටද අයිති වෙන්නේ? සංඝයාට. වැළඳීම නොවැළඳීම උන්වහන්සේලාගේ වැඩක්. හැබැයි දානේ සංඝ සතු කිරීම සමගම ඔය ඇත්තන් ලැබෙන සාංගික දානේ අනුසස් ලැබී අවසానයි. ඇයි ඒ බරපතල කුසලයේ නොවලදන තැන්වල අපහැදිලා වහල්දු කරගන්න. හැල්ලු කරන්නේ, නාස්ති කරගන්නේ අපරාධයක් නේ. දැන් ඔය ඇත්ත දරුවන්ට දේවල් දෙනවා භුක්තිය තියාගෙන. හැබැයි සංඝ සතු කරන්නේ භුක්තිය තියාගෙනද? නෑ, වෙන් කරපු කොටස කාටද අයිති? සංඝයාට. හැබැයි වැළඳීම නොවැළඳීම බලනවා නම් ඒක සංඝ සතු කරලාද? වාක්‍යය කියලා ඉමාම් බික්කම් බික්කු සංඝස දේම කියලා ගිරව් වගේ කිව්වා. හැබැයි ඒකේ අදහස තේරුම දන්නේ නෑ. අයිතිය අත්හැරලා දීලා නෑ, අයිතිය තාමත් තියාගෙනමයි දුන්නේ. එහෙම දෙන්න එපා කියලායි මම මුලින් කිව්වෙත්. සා දැන් කියන්නේ අත්හැරලම දෙන්න. කව්වරි හිත හදනවා ගණන් ගන්න එපා මේ තව එව්ව තියෙන්නේ ගිහින් බෙදන්නකෝ කියලා. ඒ අම්ම තව එකක් අරන් එනවා. ඒ මොනවද? දරක පතෝල නම් මේක මොනවද? වැටකොළු කියමුකෝ. ගැලපෙන්න බණ කියන්න එපා. පතෝලට ගැලපෙන්නේ වැටකොළු. කරවිලටත් හොඳයි. පතෝලට ගැලපෙන්නේම වැටකොළු නේ. ඉතින් ඔය ඇත්තම හිතන්නකෝ පතෝල කාපු නැති හාගොළු වැටකොළු කයිද? සම්භාවිතාවක් අඩුයිනේ. ඔන්න ඒ වෙලාවෙත් 7-9ම එපා කිව්වා. දැන් ඇත්තටම උපාසකම්මට හාමුදුරුවෝ එකක් තරහයි. ඇයි? එකම අම්මගේ ව්‍යංජන දෙකක් හාමුදුරුවෝලොත් උපාසකම්ම අවුස්සන්න වගේ කතා වෙලා වගේ එපා කිව්වා. ඔය එක්තැන තරහ තැනකදී එහෙම වුණා. ඒ අම්මා අප්සෙට් ගිහිල්ලා යද්දි කියෝ යනවා එකෙක්වත් ගත්තේ නෑ බං කියලා. ඔව් එළවලු බතක් හදලා ගෙනාවා. පරකඩ මුල්ලේ නෙවෙයි ඈ. නැත්තම් මේ ඇත්තට නෝන්ඩියනේ. එපාය කිව්වා. ඒ අම්මට තරහ ගියා. ඉතින් එහෙම අවස්ථා වෙනවා. අපිට තේරෙනවා අර යන අම්මා යන්නේ අප්සෙට් එකෙන් අවුල් වෙලා. අර තිබ්බ පිය කරමුණ දැන් නෑ, කළු වෙලා ගියා. අපි මොකද කරන්නේ? යන අම්මව ගෙන්න ගන්නවා. අම්මා එන්නකෝ. කමන්නේ එන්නකෝ කියලා පාත්‍රේ පැත්තකින් තියාගන්න පස්සේ විසික් කරන්න හරි අපි දා ගන්නවා. ඇත්තම කතාව මේ මම කියන්නේ. ලංකාවේ ලොකු හාරගොල්ලෝ ඔක්කොම පව්. ඇයි ලෙඩ්ඩු මොනවද ලෙඩ? දියවැඩියාවයි කොලෙස්ටරෝලුයි. අනේ දෙයි හාමුදුරන්ගේ පිටින් සතර පේරුවේම දායකින්ගෙන් ගෞරවනීය මහා සංඝරත්නයට හම්බෙන දායාදයක්, උරුමයක්. මොකද්ද? සීනි තෙලුයි. අපේ ලොකු හරපත්තුනේ අවුරුදු 57න් ওই දෙකම තිබ්බා. අනේ පව් ඉතින් පව් එහෙම කරන්න හොඳ නෑනේ. ඇයි නොවලඳන තැන්වල ප්‍රතික්ෂේප කළාම අපහදින දායකින්ව පහදවා ගන්න යුග ගණන් සෞඛ්‍යයට ගැලපෙන්නේ නැති ඒවා වැළඳුවා. ඒ නිසා ලෙඩ වෙලා ඇඟිලි කපලා, කොටවල් කපලා, කකුල් කපලා දුක් විඳිනවා. ඒ නිසා වෙන්නේ තර වීල් එක ගහලා තිබ්බා, ත්‍රී වීල් එක මෙන්න මෙහෙම. දන් දෙන අය දිව්‍ය ලෝකයයි. දන් දෙන අය අපාය යනවද? නෑ. දානං සග්ගස සෝපානං දිව්‍ය ලෝකය යනවා. දන් දෙන අය දිව්‍ය ලෝකයයි, දන් වළඳන අය නව ලෝකයයි. ඉස්පිතාලේ. එනිසා දෙන්න බින්වතුනි සතුටින් දෙන්න, අත්හැල්ලම දෙන්න. ගොඩක් අය දෙන්නේ අල්ලා. ගෙදර ඉන්නවා වයසක පහේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මැරෙනවා. දරුවෝ බයයිනේ අම්මා තාත්තා පාවිච්චි කරපෙව්වා ගෙදර තියාගන්න. ඇයි? අපිට එයි කියලා ඇත්තට එනවා. ඔව් එනවා. දැන් ඉඩ කඩන් වලට තණ්හාවෙන් මලොත් ඒ වෑම ගැරන්ටි වෙලා උපදිනවා. දුක්ඛ සමුදය මොකද්ද මට ආයෙ කියන්නකෝ. තෘෂ්ණාව. තෘෂ්ණාව නිසා උපදිනවා. ඉපදීම දුකක්. ඒ දුකට හේතුව මොකද? තෘෂ්ණාව. නම් මැරෙන්න ඉඩ කඩන් වලට තණ්හාවෙන් නම් කොයිද උපදින්න ඕනේ? ඒ ඉඩ කඩන් වලමයි. මැජික් එකක් නැහැ මෙතන. අරුම පුදුම දෙයක් නැහැ. හේතුඵල දහමක් තියෙන්නේ. සමහර ඉඩම් අත්තරින් නැති ගැරන්ඩියෝ ඉන්නවා. තලගොයි ඉන්නවා. මොකද අතීතේ මල මුතුම් මිත්තෝ අයිතිය තියාගෙනයි මලේ කෑදරෝ මලා ණය පොළගෙක් වෙලා හරි ආපිට එනවා. ඔය පන්සල් වල ඉන්නවා කියනද සුදුනයි. අහල් නැද? පරණ පන්සල් වල සුදුනයි ඉන්නවා. ඒතකොට ඒ මොකද? අපවත්ති වදාළ ලොකු ආම්දුගොල්ලෝ. ලොකු ආම්දුරවන්ට හිතුනොත් මැරෙන වෙලාවේ අනේ මගේ පන්සල කියලා. දැන් මගේ පන්සල පරකඩමුල්ලේ. මම ගැන කියනකෝ. මට හිතුනොත් එහෙම අනේ මගේ පන්සල කියලා මං ආයේ පරකඩමුල්ල එනවා. ඉඳලා හිටලා බෙම්මුල්ල පැත්තට එන්නම්කෝ. ඔව්. ණය පොළගෙක් වෙලා හරියනවා. මේ සිවුරට මේ බණ කතාව වෙනස් කරන්න පුළුවන්ද? බෑ. තණ්හාවෙන් නම් මැරෙන්නේ එතනම ආයේ උපදිනවා. ඇඳපුඩු කවිච්ච කනප්පුලට තණ්හාවෙන් මලොත් ඒ වෑම වේය වෙලා උපදිනවා.
ඇඳුම් ආයිත්තන් වලට ආසයමලොත් ඒ වෑම කාව් වෙනවා. අර බුද්ධ කාලේ පරණ කතාවක් තියෙන්නේ. භික්ෂුවකට සිවුරක් පූජා කළා හාමුදුරුවෝ සිවුර ඇඳේ නැහැ. ඔය ඇත්තන්ට හරියට අලුත් අවුරුද්දට හම්බෙන ඇඳුම් වගේ එකපාරට අඳින්නේ නැහැ නමනවා දිගාරිනවා. හාමුදුරුවොත් එහෙමමයි නැමුවා දිගෑරුවා. රෑ හොඳට නමල කළා සැතපුණා හෙට නම් පොරවනවාමයි කියලා. අනේ හාමුදුරෑ මලා. කොයිද උපන්නේ? අර සිවුරම කාවෙක් වුණා වෙන සිවුරකද නැහැ. තෘෂ්ණාවෙන් ඇලිච්ච තැනම ආයි උපන්නා. දුකටපත් වුණා. එච්චර ඕනේ නැහැ. මැරෙන වෙලාවේ මැරෙන්නේ තමන්ගේ අම්මට තාත්තට කෑදරවන. තමන්ගේ දරුවෙක්ට කෑදරවන එවුන්ගේ බඩේ පණුවෙක් වෙලා හරි උපදිනවා. ඒ නිසා තමයි කියන්නේ පණ අදින වෙලාවේ අනේ අම්මේ දාලා යන්න එපා මට නම් ඉන්න බෑ මමත් එනවා අනේ මාවත් එක්කන් යන්න කියලා කෑ ගහන්න එපා කියන්නේ. ඔබට තණ්හාවෙන් මලොත් පින්වතුනි මැරෙන එක ඔබේ ඇඟේ පණුවෙක් වෙලා හරි ආයි උපදිනවා. ඒ තරම් බරපතලයි මේ සංසාරේ තෘෂ්ණාව. ඒ තරම්ම බරපතලයි. භගතුන් වහන්සේ වදාරනවා එච්චරෝනි නෑ. මැරෙන මම මට තණ්හාවෙන් මලොත් මට මැරෙන්න බෑ මට තව ජීවත් වෙන්න ඕනේ. අපි ඔකට කියනවා ජීවත් වීමට කැමැත්ත නැත්නම් ජීවත් මදේ කියලා. ජීවිත මදේ කියලා. මොකක් කියලාද කියන්නේ? ජීවත් වීමට තියෙන දැඩි තණ්හාව කෑදරකම ජීවිත මදේ. ඕකෙන් මලොත් මම මගේ ඇගේම පින්වතුනි පණුවෙක් කියලා හරි උපදිනවා. 3 මාසේ අවුරුද්දේ දාන දෙද්දි මැරිච්ච කෙනා තමන්ගේම මල කඳේ පණුවෙක් වෙලා ඉපදිලා කනත්තේ සොහොන් පිට්ටනියේ මලකුණ කනවා වෙන්න පුළුවන්. එහෙම ගමන බුදුහාමුදුරු අනාවරණය කළා. තෘෂ්ණාවෙන් නම් මැරෙන්නේවා. මැරෙන වෙලාවෙ පින්වතුනි උදේ පාන්දර අප්‍රියාවෙන් විසික් කරන පළමු කෙලපිඬ වගේ මේ ඔක්කොම අත්හැරලා තමන්වත් අත්හැරලා මේ හැම දෙයක්ම හැම කෙනෙක්ම අත්හැරලා අස් කරලා මැරෙන්න පුළුවන් නම් හරීම වටිනවා. ඉතින් දෙමාපියෝ මැරෙන්නේ ගොඩාක් අය තණ්හාවෙන්නේ දරුවෝ බයයි ආපිට එයි කියලා. ඇයි මහයෝන් වත්තේ හනස්සක් වූ මටොල්ලා කැට්ටියක් බැට්ටියක් අහුලන්න දුන්නේ අත්තන ගහේ කහමලක්වත් කඩන්න දුන්නේ. ප්‍රේත සංඥාවෙන් හිටිය ආපිට එනවා කියලා දාන්නවා. මොකද කරන්නේ? හත් ඔහේ දාන්නෙන් පස්සේ පාවිච්චි කරපෙව එළියට දානවා. එළියට දාලා කැඩිච්ච හදනවා. පොලිස් ගානවා. මොකද්ද මේ කරන්නේ? පන්සලට ගිහින් දාන්න. ওই ගොඩාක් පරණ පන්සල් වල තියෙන ගෙවල් වලින් එළියට දාපු දේවල්. නිකන් දෙන්න බෑ ලියලා දෙන්න ඕනේ. මොකද්ද ලියන්නේ? දෙමාපියන්ට පිම්පිනිස දූ දරුවන් විසින් පූජා කරලාදී. එහෙම වුණ වේද ගමේ පන්සලේ තියෙන්නේ. වැඩිපුර තියෙන්නේ එහෙම ඒවා. හරි. පාවිච්චි කරපු එකක් එහෙම නොදුන්නත් පින්වතුනි අලුතෙන් ගත්තත් අලුතෙන් අරන් දුන්නත් දෙන්නේ ලියලානේ. පන්සලේ හැදුවත් පූජා කරන්නේ වෘත්ත කරන්නේ ලියලානේ. ඔය ඇත්තෝ දීපු දෙයක් හදාපු දෙයක් පන්සලේ බැබලි තියනවා දැක්කාම ඔය ඇත්තෝ මොකද කියන්නේ? අලුතින් අරන් හරි පරණ දෙයක් ප්‍රතිසංස්කරණය කළා හරි පන්සලේ සංවර්ධනය කරාපු හරි තනාපු දෙයක් හරි පන්සලේ ලස්සනට තියනවා දැක්කාම ආයි ගිය දවසකදී දැක්කාම මොකද ඔය ඇත්තන්ට හිතෙන්නේ මොනවද ඔය ඇත්තෝ කියන්නේ? මොකද කියන්නේ? ආන් අපි පූජා කරාපු පුටු 6 අන් අපි හදාපු මල් ආසනේ ඔහොම කියන්නේ නැත්නම් මේ අනිවාර්යෙන්ම කියනවා. එතකොට ඒ දීලාද අපේ මගේ කියලා නම් හිතෙන්නේ ඔය දීලාද නෑ අයිතියේ තාමත් තමන්ගේ අයිතිය තාමත් තමන්ගේ තැනේ වෙනසක් වෙලා තියෙනවා. ඒ තමන්ගේ තාම ඒ වස්තුව අයිතිය තියාගෙනයි දීලා තියෙන්නේ. එහෙම දෙන්න එපා. අපේ වින්වතුනි ඔයත් පෙරේතෙන්ට බයයි නේ. අපි නම් බය නැහැ. ඇයි? අර විදියට ගෙනත් දාන ඔක්කොම පෙරේතයෝ ටික අපිත් එක්ක පන්සලේ සමාදානෙන් රැයට සැතපෙනවා. නැද්ද බලන්නකො. වතුර ටිකක් බොන්න කෝප්පේ ගත්තොත් කෝප්පේ ඉන්නවා සොපිනෝන. නැද්ද? කෝප්පේ කට වටේ සොපිනෝන. ඒක දීලා තියෙන සොපිනෝනට පිම්පිනිස. බත් ටිකක් කන්න පිඟාන ගත්තොත් පිඟාන ඉන්නවා ඇලිස් නෝන. ඒක දීලා තියෙන ඇලිස් නෝනට පිම්පිනිස. ඔළුව තියාගන්න කොට්ටේ ගත්තොත් කොට්ට උරේ නූල් වලින් වියලා තියනවා ගෙත්තම් කරලා තියනවා විල්බර්ට් පෙරේරාට පිම්පිනිස. නින්ද යනවද? ගමේ හිටපු දාර පෙරේතෙක්ගේ නමක් කොට්ට උරේ. නින්ද යනවද? නින්ද යන්නේ. පන්සල් හැරීම හරීම කැතයි. ඇයි හැම තැනකම නම් ගහලා දෙන්නකො පින්වතුනි අත්තරලා මේ වටාපතයි සිවුරයි විතරයි බේරුනේ පුළුවන් නම් මේ කටිනෙන් ඕකත් පටන් ගන්න. මේ වැල් ලියන්න පිම්පිනිසයි. ඕක විතරයි අඩු. ඒ තරම්ම කැතයි දෙන්න පින්වතුනි. අපිට හිනාවක්වත් ප්‍රදර්ශනයක්වත් ප්‍රසිද්ධියක්වත් පුණ්‍යානුමෝදනාවක්වත් බලාපොරොත්තු නොවි යම් දවසක ඔබට ලැබෙයි අඩුපාඩුවක් නැතිවම ලැබෙයි සැපසේ පාවිච්චි කරන්නත් පුළුවන් වෙයි. මං කාරණා 4ක් ප්‍රශ්න 8ක් ඔස්සේ ඔබව දැනුවත් කළා.
මේ දේශනාව කෙලවර වෙද්දී සුබ රහත්ුනේ නැහැ. සෝවාන් උනෙත් නැහැ. තෙරුවන් සරණ ගිය උපාසකෙක් වුණා. මේ වටිනාකම් ඔබට ලැබුණා නම් ඒ ලැබෙන්නේ පින්වතුනි යම් දෙයක් ඔබ සංසාරේ කරපු හන්දා. මේ වටිනාකම් නොලැබුණා නම් ධනෙ නැත්තම් ලස්සන පාටක් නැත්තම් ආයුෂයක් නැත්තම් ඒ වෙනුවෙන් සංසාරේ වටිනාකමක් එක්කාසු කරගෙන නැති හන්දා. වටිනාකම් ලබන්න කල යුතු දේ අදම කරන්න. අපේ පින්වතුනි අපි ඔක්කොමලා මැරෙන මිනිස්සු. කවද මැරෙයිද කොහොම මැරෙයිද කියන දන්නේ නැහැ. දැන් වෙලාව 8:00යි. දේශනාව පටන් අරන් පැය 1යි විනාඩි 15යි. මම බණ කියන්න පටන් අරන් පැය 1යි විනාඩි 15යි. 8:00යි. හෙට මේ වෙදි බණ කියන මගේ මලකඳ පන්සලේ බණ මඩුවේ තියෙන්න පුළුවන්. හෙට 8:00 වෙදි. හෙට රෑ මේ වෙදි. බැයිද වෙන්න පුළුවන්. ඇයි මට විතරක්? මේ බණහන ඔබේ මලකඳත් ගෙදර මැදසාල ස්තෝප්පුවේ හෙට මේ වෙදි තියෙන්න පුළුවන්. මේ හට්ටික පුටු ටික හෙට ඔබේ දොරකඩ ගහිලා තියෙන්න පුළුවන්. කෝ ජඤ්ඤා මරණං සුවේ කෙලෙසද හෙට මරු නේති සිතන්නේ. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා? හෙට හිරු පායනවා සත්තයි. මේ ලෝකාන්තේ දක්වාම හිරු පායනවා. හැබැයි හෙට පායන හිරු ඔබට මට දකින්න හම්බෙයි තන්නේ. අදර එලාම්ක තියලා බුදියනවා හෙට පාන්දර මේ වෙලාවට අවදි වෙනවා කියලා. එහෙම එලාම් තියලා බුදියන කී දෙනෙක් හෙට අවදි නොවී සිටීද? එලාම් එක ක්‍රියාන්විත වෙද්දී එලාම් එක තියපු කෙනා බුදියගත්තු සයන මංචකයේම මරණ මංචකයක් වෙලා වැතිරිලා ඉන්න පුළුවන්. පනනම් තනාග පිනිබිදු වෙන මේ ජීවිතේ තරමටම අස්ථිරයි. එදාට මේ ඔක්කොම අපි දාලා යනවා. සබ්බං පහය ගමනීය. ගමනීයෝ සම්පරායෝ තනිවමයි යන්න වෙන්නේ. මම සියල්ල අත්හරින තැන මම ඉස්සෙල්ලාම අත්හරින්නේ මාව. මට මාව අරන් යන්න බෑ. මම මෙයාව පෝෂණය කළා. මෙයාට දුකක් නොදී ඉන්න මම ගොඩාක් මහන්සි වුණා. දිවා රෑ දෙකේ ජීවිත කාලයෙන් මම කළේ ඕකයි. මෙයාව ජීවත් කෙරෙව්වා. හැබැයි මට බෑ නම් මාව අරගෙන යන්න මගෙන් පරිබාහිර දේවල් ගැන කවර කතාවද? අම්මා, අප්පච්චි, බිරිඳ, ස්වාමියා, දරුවෝ හම්බ කරාගත්තු දේ ප්‍රිඩ කඩන් යාන වාහන නඩු කියා රණ්ඩු සරුවල් කර පොදි බැඳගත්ත එක්කාසු කරගත්ත අනුන්ගෙන් කාවඩාගත්තු දේවල් අසාධාරණව අධාර්මිකව හරි මේ ඔක්කොම දේවල් අපිට දාලා යන්න වෙනවාමයි. අපි අරගෙන ආවේ හොඳ නරක දෙක විතරයි. අපි රැස් කරන්නේත් හොඳ නරක දෙක විතරයි. අරගෙන යන්නේ ඔච්චරමයි. තනි වචනින් කිව්වොත් කර්මය. ඉපදුනේ ඔබ මම තනිවම. ජීවත් වෙන අවුරුදු 50ට 60ට දාලා යන්න බැරි අත්හරින්න බැරි බැඳීම් ගොඩක් මම නෙවෙයි ඔබ නම් හදාගෙන ඉන්නවා. මේ තියෙන්නේ බැඳීම්. හැබැයි යන්නත් ඕනේ තනියමයි. කවුරුවත් එනවද යන්න? කවුරුවත් එන්නේ නැහැ. මිනිය තියෙන කන්නම් කෑ ගහනවා. දාලා යන්නපෝ අරන් යන්නෝ මට ඉන්න බැරියෝ මාත් එනෝ කියලා කෑ ගහනවා. යකින්නියෝ වගේ කොණ්ඩ කඩාගෙන පෙට්ටියට පයින්නවා. බැරි වෙලාවත් මැරිච්ච එක ඇහුවොත් එහෙම නැගිටලා වරෙන් බං යන්න කියලා ඔය එකෙක්වත් එයිද? හද්දෝේ දානෙන් පස්සේ වදපු අම්මට දරුවෝ බයයි. නෑ කියන්නේ. හදපු අප්පච්චිට දරුවෝ බයයි. ගෙදරේ කියලා. හත් දවසේ දානෙන් පස්සේ බල්ලෙක්ට ගේ වටේ යන්න බෑ. ගහකින් ගෙඩියක් වැටෙන්න බෑ. ඕන් එනවෝ කියලා යනවා. දේවාල කුප්පි හතරක් හතර පැත්තෙල්ලනවා. පන්න ගන්න. ආරක්ෂා කරගන්න. බැරිම තැන බෝතලයකට දාලා ගඟට මොහොතට විසික් කරනවා. සසර කියන්නේ සිංගල් ගමන. තනිවයි ආවේ තනිවයි යන්නේ. අත්තායි අත්තනෝ නත්ති තමන්ට තමන් මිස වෙන කෙනෙක් නෑ. අත්තායි අත්තනෝ නාතෝ තමා හිසර තමා තමයි සෙවන. තමන් වෙනුවෙන් දෙයක් කරගන්න. තනිව සැරිසරන සසර ගමන ශක්තිමත් කරගන්න පුළුවන් දේවල් එක්කාසු කරගන්න. ඔයත්තන්ට අද දුකක් වේදනාවක් දැනෙනවා නම් දරුවෙක්ගෙන් හරි මොකක්ද හේතුව? සසර කරාපු පව්කාරය අපි සසර. ඒ තරමටම දුකක් තියෙනවා. හිතන්න පවක් ගෙවෙනවා කියලා. සැපයක් සනීපයක් දැනෙනවා නම් හැම වෙලාවකම හිතන්න සසර කරාපු පිනක් ගෙවෙනවා. දුකක් දැනෙන හැම වෙලාවකම හිතන්න ඕනේ කොහමද? පවක් ගෙවෙනවා. සැපයක් සනීපයක් දැනෙන හැම වෙලාවකම හිතන්න ඕනේ කොහමද? පිනක් ගෙවෙනවා. ඒකෝර ජීවිතයේ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. සසර ගමන සුවදායක කරගන්න ඕන මොකද කරන්න ඕනේ? පින් කරන්න ඕනේ. ලෝකෙට පේන්න නම් ගහ ගන්න නෙවෙයි.
හිතේ සතුටින් පින් කරන්න ඕනේ. තියෙන විදියට පුළුවන් විදියට කැඳ කෝප්පයක් හරි වතුර කෝප්පයක් හරි පූජා කරලා පින් සිද්ධ කරගන්න. පූජා කරන මල පිරිසිදුව පූජා කරන්න. තවන බෝධි පූජාව හරියට තවන්න. කැඳ ටික වෙන්න පුළුවන්. ලුණු නැති හැලපේ තලපේ පොල් නැති රොටිය වෙන්න පුළුවන්. හැබැයි ශ්‍රද්ධාවෙන් පූජා කරන්න. බලවත් වූ විපාක ලබන්න පුළුවන්. පින් කරන්න තියෙන හොඳම කාලේ තරුණ කාලේ. මැදි වයසේ. වයසට ගියාට පස්සේ පින් කරන්න බෑ. පුළුවන්ද? බෑ. පොයි දවසට යන්නකෝ බලන්න පන්සලට පින් කරන හැටි බලන්න උපාසකම්ම. පොයි දවසට බණ මඩුවට ගියාම සතර පෙරමිති බලන්න පුළුවන්. මෙහි නැත්තම් පරකඩමොල් එන්නකෝ මම පෙන්නන්නේ. කොහෙත් එහෙමයි. බණ මඩුව පුරාම මහල්ල. මන් ලංකා පුරා බණ කියනවා. පන්සල් වල කොහෙත් එහෙමයි. එහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි. මේ වෙනස් වෙන්නේ නැහැ. බණ මඩුව පුරාම මහල්ල. බණ මඩුව පුරාම ලෙඩ්ඩු. එක එක જાති ලෙඩ ගැන නම් ඉතින් කවර කතාවද? දවල් දානින් පස්සේ පොඩ්ඩක් යන්නකෝ. 12 මාට 12:45 පාට වගේ. අමුසෝන බලන්න පුළුවන්. අර කොටුව පැත්තේ හාමුදුර කෙනෙක් කිව්වාගේ ওই වෙලාවක මරනවා කිව්වා සාදු කියනවා. ඇත්ත තමයි ඒ කතාව. සමහර අම්මලා දැක්කාම අපිටත් හිතෙනවා ඊ අම්මනම් මලා තමයි. අපි ඉතින් ටිකක් හොදිසියේ බලා ඉන්නවා. මොකද පන්සලේ මලොත් අපිට අවුල්නේ. බලන් හිටියාම අපිටම තේරෙනවා මේ මැරිලා නෑ බුදි. හුස්ම ගන්නත් මෙවුන්ට අමතකයි. ඇයි දවල්ට හොඳට වළඳලා දානේ ව්‍යංජනයි අයිස්ක්‍රීම් උඩින් යටින් පුඩින් ඔක්කොම කාලා මෙවුන් බුදි. ඔයකල කොහාර කෙනෙක් බණ කියනවලු ඈ. උපාසකම් වල හොඳට බුදි. දැන් මෙතන ඔයත් බුදි ආවොත් මං කාටද බණ කියන්නේ? මන් නම් නැගිටලා යනවා. මේ හරෝ ටික ඉවසුවා. ඉවසන්න මේ උපාසකම් වල ගොරවන්නත් ගත්තා. වෙලි කඩාගෙන උකුලට වැටෙනවා. ඇත්තමයි මේවා වෙනවා බණ මඩුවේ. දැන් නම් බණ කියන්න බෑ. නැගිටලා යන්න කලින් සාමාන්‍යයෙන් බණ කිව්වට වඩා ටිකක් හයියෙන් මෙවුන්ට පාඩමකුත් උගන්වන්න ඕනේ කියලා හිතිච්ච නිසා හයියෙන්ම කිව්වා. සාමාන්‍ය බණ කිව්වට වඩා ටිකක් හයියෙන් කිව්වා. අපායට යන්න කැමති කට්ටිය සාදු කියන්න කියලා. ඔන්න උපාසකම් වලට වැරදිච්ච තැන. ඇයි මේ කනට හරි හුරු පුරුදු වචනයක් තමයි මොකද්ද? සාදු කියන. අර මුල් ටික ඇහුනේ නෑ. මොකද්ද මුල් ටික? අපායට යන්න කැමති කට්ටිය කියන කොට ඇහුනේ නින්දෙන් වගේ යාත්තමට ඇහුන සාදු කියන. මේ උන් හිතුවා බණ ඉවරයි කියලා. ඒ නිසා අපි මේ hina වෙන්නේ අපිටමයි. එතුවක්කල් නොඉඳ මම කියන්නේ. පුළුවන්කම තියෙන කාලේ පින් කරන්න. දැන් මට අවුරුදු 26යි. මහාන වෙලා මං අවුරුදු දැන් 12යි. මේ අවුරුදු 12ට මම බණම කියලා තියෙනවා. ධර්ම දේශනා 3200කට වඩා. මේ අවුරුදු 12 තුල මං වැඩිපුරම බණ කියපු අවුරුද්ද මේ අවුරුද්ද. අද මම මේ කියන දෙවෙනි බණ. නවගමු දේවාලේ පත්තිනි දේවාලේ බණ තිබ්බා. 4 ඉඳන් 5:45 වෙනකම් බණ. කියලා තමයි මේ බණට ආවේ. උගුරස් සවුත් වෙලා මේ දවස්වල හැමදානම බණ. හරිම සතුටුයි පින්වතුනි. මේගොල්ලන්ගේ අහන්නක මම ලස්සන පන්සලක් හැදුවා. දරුවෝ ගොඩාක් ඉගෙන ගන්න දහම් පාසලක් හදලා තියෙනවා. තරුණකමට මට සතුටු වෙන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි හැමෝටමත් එහෙමයි. ජීවිතේ යම් දවසක පිටුපස්සට හැරිලා බලලා හිතන්න වෙන දවසක් එනවා. එදාට සතුටු වෙන්න පුළුවන් දේවල්ම කරන්න. අනේ අපරාධي අනේ අපොයි මම කියපු දේවල් මම කරපු දේවල්. එහෙම අඳෝනා දෙන්න වෙන දේවල් එකතු කරගන්න එපා. සතුටු හිතන අතීතයක් හදා ගන්න නම් අද අපි හරි දේ කරන්න ඕනේ. මොකද අද දවසේ හිට වෙද්දි අතීතයක්. අද හොඳින් උන්නොත් තමයි අද කියන මේ අතීතයේ තුල බලලා අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ. අනුන්ගේව හොයන්න එපා. කීලම් කියන්න එපා. බොරු කියන්න එපා. ඉරිසියාකම් කරන්න එපා. ඒ උන්ට ලැබුණේ උන් දීපු නිසා අපි එකට හුලලා හරියන්නේ නෑ. අපිත් පුළුවන් විදියට දෙන්න ඕන. ඒ වටිනාකම් එකතු කරගෙන ජීවත් වෙන්න. ජීවත් වන කෙටි කාලය තුළ ඔබේ මනුස්ස ගුණ සුවඳින් මේ සමස්ත මානව සමාජයේ සුවඳවත් කරන්න පුළුවන් ලස්සනට පිපිච්ච මිනිස් මලක් වෙන්න. ඔච්චරයි බණ. ඔබේ ජීවිතයත් වෙනස් කරන්න බණ පදයක් කවදී හරි ඇහි. එතකම් බණ අහන්න. ධර්මයේ කල්යාණ මිත්‍යක් කරගන්න. ධර්මයේ බින්තුනි ජීවිතයට පදනම කරගන්න කවදාවත් වරදින්නේ නැහැ. වැරදුනාන යම් දවසක වැරදුනේ ඔබට ඒ ධර්මයේ තුල නොපිහිටි හන්දා. ධර්මයේ තුල හිටියනම් වරදිනවද? වැරදෙයිද නැහැ. ඇයි? ධම්මෝහවේ රක්කති ධම්මචාරී ධර්මයේම ඔබව ආරක්ෂා කරනවා. ඒ නිසා ධර්මයේම ජීවිතේට ආලෝකයක් වේවායි පතමින් දේශනාව නිම කරන්නම්.
ලද්දා වූ සකල විද පුණ්‍ය ශක්තිය පළමුව දෙවියන් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ දුවා දරුවන්ටත් පවුලේ හැම දිනාටමත් වේවා. දෙවියෝ උතුම් නිවනින් සැනසේවා කියන පැතුමින් අපි දෙවියන්ට පින් දෙනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං. තෙරුවන් සතු සුවිසි මහා ගුණ බෙලෙන් ඔබ සැමට යහපතක්ම වේවා. තෙරුවන් සරණයි.